හිතවත් සහෝදර සහෝදරියනි ඔබ සැමට සාමය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්. අද දින ඉස්ලාම් හැඳින්වීමක් පැනයට පිළිතුරු වැඩසටහනට පැමිණී සිටින ඔබ සැමට සිලෝන් තෞහීද් ජමාත් මාලිගාවත ශාඛාව වෙනුවෙන් සාදරයෙන් පිළිගනිමි. අපි මෙම වැඩසටහන පැවැත්වීමේ අරමුණ වන්නේ ආගම් වශයෙන්, ජාතීන් වශයෙන්, භාෂාවලින් වෙන් වී ජීවත් වන අප අතර ශක්තිමත් ජාතික සමගියක් හා සහජීවනයක් ඇති කිරීමටයි. අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ. එම නිසා අපි සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් විය යුතුයි. ඒ සඳහා වඩාත්ම හොඳම මාර්ගය ලෙස අපි තෝරාගත්තේ අපි එකිනෙකා අපගේ ආගම දහම චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතික යනාදී හොඳින් අවබෝධ කර ගැනීම තුළින් අනුන්ගේ මත ඉවසා දරා ගැනීමට සැලැස්වීමේ ක්‍රමයයි. මෙමගින් විවිධ වාසීන් වශයෙන් අපි බෙදී වෙන් වී සිටියත් අපට සමගියෙන් ජීවත් විය හැකි. අන්න ඒ සැබෑ ශ්‍රී ලාංකිකයෝ සමගිය හා සහජීවනය ගොඩනගන්නට මුස්ලිම් ප්‍රජාව ලෙස අපි අදාන ඉස්ලාම් දහම පිළිබඳවත්, මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවත් ඔබට යම්කිසි සැකයක් පවතී නම් ඒ සැකය දුරු කරන්නට ඉස්ලාම් පිළිබඳ කෙටි හැඳින්වීමක් ලබා දීම, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට මෙම වැඩසටහන සූදානම් කර තිබෙනවා. ඒ සඳහා මා මෙම අවස්ථාවේදී වේදිකාවට කැඳව සිටින්නේ වාණිජවේදී, නීතිවේදී, මනෝවිද්‍යා හා උපදේශන ඩිප්ලෝමාධාරී හා සිංහල ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරමින් සිටින සිලෝන් තෞහීද් ජමාත් සංවිධානයේ මහලේකම් රාසික් රෆික්ඩීන් සහෝදරයටයි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ඔබ සැමට සාමය උදා වේවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, වැඩිහිටියනි, දෙමාපියනි, සිලෝන් තෞහීද් ජමාත් සංවිධානයේ මාලිගාවත ශාඛාවෙන් සංවිධානය කරන ලද ඉස්ලාම් හැඳින්වීමක් පැනයට පිළිතුරු වැඩසටහන සඳහා ඔබ සැම අපි සාදරයෙන් පිළිගන්නවා. මෙම වැඩසටහන පිළිබඳව කෙටියෙන් මා ඔබට පැහැදිලි කර වැඩසටහනට ප්‍රවේශ වීමට මා අදහස් කරනවා. ඉස්ලාම් හැඳින්වීමක් පැනයට පිළිතුරු වැඩසටහන යන නමින් අපි වැඩසටහනක් සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ අප ශ්‍රී ලංකාව අපගේ සියලු දෙනාගේම උදාර වූ මාතෘ භූමිය, මෙම රට තුළ විවිධ ආගමිකයන් වශයෙන් විවිධ සංස්කෘතියන්, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් අනුගමනය කරමින් ජීවත් වන බහු ආගමික හා බහු සංස්කෘතියක් අනුගමනය කරන ජනතාවක් වශයෙන් අපි සියලු දෙනාම ජාතීන් වශයෙන් විවිධ වූවත්, ආගමිකයන් වශයෙන් විවිධ වූවත්, ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් අපි සියලු දෙනාම එකම අවකගේ දුවා දරුවන් මෙන් කටයුතු කළ යුතු වඩාත් අත්‍යවශ්‍ය ඉතාමත් වැදගත් කාලයක අපි ජීවත් වෙමින් සිටිනවා. එම නිසා අප රට තුළ ජීවත් වන ජනතාව අතර විවිධ මති මතාන්තර, වැරදි අදහස්, ආගම් පිළිබඳව දරන අඩු තක්සේරු කිරීම වැනි හේතු කාරණා නිසා බොහෝ කාලයක්, සහස්‍රයකටත් වඩා අධික කාලයක් ඉතාමත් ලෙන්ගතුව සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වුණු අප අතර යම්කිසි ආකාරයක දුරස් වීමක් සිද්ධ වී තිබෙනවා. ඒ දුරස් වීම, ඒ අප අතර තිබෙන ඉඩැස, ඒ අප අතර තිබෙන පරතරය අඩු කිරීමේ අරමුණින් ජාතික සමගිය හා සහජීවනය වඩාත් ශක්තිමත්ව තහවුරු කිරීම සඳහා අප සංවිධානය අරහා දරන වෑයමක් තමයි මේ ඉස්ලාම් හැඳින්වීමක් පැනයට පිළිතුරු වැඩසටහන. මෙම වැඩසටහන අරහා ජාතික සංහිඳියාව සහජීවනයේ ශක්තිමත් වන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවන්නට පුළුවන්.
අපි සියලු දෙනාම ජාතික සමගියට සහජීවනයට කරන එකම දේ තමයි විවිධ ආගමික නායකවරු එකම වේදිකාවකට රැස් කරවලා ඒ ආගමික නායකවරුන්ගේ ආගමික අනුශාසනාවන් ජනතාවට ලබා දීලා සියලු දෙනාම අපි එකමුතුව ජීවත් විය යුතුයි කියලා දේශනාවක් කරලා එම වේදිකාවෙන් ඉවත් වීම. නමුත් එම తত্ত্বය අපට සෑමදා ශක්තිමත් සහජීවනයක් ඇති කරන තත්වයක් නෙමෙයි. වේදිකාවල සියලු දෙනාම සමගියෙන් ජීවත් විය යුතුයි කියලා අපි කතා කරන එකෙන් අපට ස්ථීරසාර සහජීවනයක් ගොඩනගන්නට බෑ. එසේ නැත්නම් ಜಾති ආගම් ભેදයෙන් තොරව සියලුම මිනිස්යන්ට එක හා සමානව සමාජ සත්කාරයන් සිදු කිරීම රහා ජාතික සහජීවනය ගොඩනගන්නට පුළුවන්. නමුත් එම ජාතික සහජීවනය රඳා පවතින්නේ ඒ උදව් උපකාර අපට මතක තිබෙන කාලයක් තුරා පමණයි. ඒවා අමතක වන විට ඒ සහජීවනයේ පිළිබඳව තිබෙන තත්වයක් ක්‍රමානුකූලව අඩුවන්නට පුළුවන්. මේවා සමගිය සහජීවනය ඇති කරවන්නට තිබෙන හොඳ විකල්ප වුණත් ඊටත් වඩා පියවරක් ඉදිරියට ගිහින් අප බලාපොරොත්තු වන දේ තමයි අපි සැබෑ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අතර සැමදා හොඳ හඳුනා ගැනීමක් හොඳ සමගියක් ගොඩනගන්නට නම් අප අතර අවබෝධය තිබිය යුතුයි. අපි සියලු දෙනාම එකිනෙකා අවබෝධ කරගත යුතුයි. ඔබ අනුගමනය කරන චාරිත්‍ර වාරිත්‍ර මොනවාද කියන එක මා දැනගත යුතුයි. මා අනුගමනය කරන චාරිත්‍ර වාරිත්‍ර මොනවාද කියන එක ඔබ දැනගත යුතුයි. ඔබගේ ආගමික සංකල්ප ඔබගේ ආගම තුල දක්වන ආගමික හරය දහම් පණිවිඩය කුමක්ද කියන එක මාගේ ආගමික දහම් පණිවිඩයේ හරය කුමක්ද කියන එක ඔබ නිසි ලෙස අවබෝධ කරගෙන සිටියා නම් පමණයි. ඒ අවබෝධයෙන් අදහස් වන්නේ නැහැ පිළිගත යුතුයි කියන එක. අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධය තුළින් අපට අනුන්ගේ වැරදි මත වැරදි ක්‍රියාකලාපයන් යම්කිසි අවස්ථාවකදී ඉවසා දරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ශ්‍රී ලංකාවටම ආවේනික වූ යම් කරුණු කාරණාවලට පරිබාහිරව කිසියම් වූ ආගමකින් යම්කිසි දෙයක් උගන්වනකොට අප රටේ සංස්කෘතියට පරිබාහිර දෙයක් කියලා අපි වෛර නොකර එසේ ඔවුන් කරනවා නම් කරන්නට හේතුව කුමක්ද? එසේ කරන මෙන්නේ ආගම තුල අවධාරණය කරලා තිබෙනවද? වැනි කාරණාවන් අපි අවබෝධ කරගත්තා නම් අනුන්ගේ මත ඉවසා දරාගෙන අපට ශක්තිමත්ව කටයුතු කරන්නට හැකි වෙයි. දැන් උදාහරණයක් වශයෙන් පවසනවා නම් හජ්ජි කාලයේදී මුස්ලිම් ජනතාව මුස්ලිම් ආගමික කටයුත්තක් වශයෙන් ගව ඝාතනයක් සිදු කරනවා. මේ ගව ඝාතනය ඉස්ලාම් ධර්මානුකූලව අකුසලක් වශයෙන් හෝ පාප කර්මයක් වශයෙන් ඉස්ලාම් ධර්මානුකූලව සලකනු ලබන්නේ නැහැ. නමුත් ගව ඝාතනය අතිවිශාල පාපතර ක්‍රියාවක් වශයෙන් ඒ සත්ව හිංසනයක් වශයෙන් මුස්ලිම් නොවන ජනතාව අදහස් කරනවා. විශේෂයෙන්ම හින්දු ජාතිකයන් බෞද්ධ ආගමිකයන් ගව ඝාතනයට තරයේම විරුද්ධත්වයේ දක්වන අය. මෙතනදී අප අතර තිබෙනවා යම්කිසි විරසකයක් ඇති වෙන අවස්ථාවක්. ඇයි මේගොල්ලෝ මේ වගේ දෙයක් කරන්නේ? ඇයි මෙසේ සිද්ධ කරන්නේ? මෙසේ සිදු කිරීම තුළින් අපගේ හිත රිදවීමක් සිදු කරනවානේ කියලා යම්කිසි ආකාරයක වැරදි අවබෝධයක් එනකොට ඉස්ලාම් ධර්මානුකූලව හජ්ජේ කාල වකවානුවේදී සිද්ධ වන්නේ මොකක්ද කියන එක අපි යම් ආකාරයක අවබෝධයකින් සිටියා නම් යම් ආකාරයකට එම අපගේ සිත රිදවීමක් වශයෙන් සිදුවන කර්තව්‍යයක් වුණත් ඒ ඉවසා දරා ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. මේ ආදී වශයෙන් විවිධ කරුණු කාරණාවලදී අප අතර ඇතිවන්නා වූ මෙවන් වූ විරසකයන් මෙවන් වූ පරස්පරතාවන් ප්‍රශ්නයන් සැක සංකාවන් දුරු කරගෙන අපි යම්කිසි පියවරක් ඉදිරියට ගමන් කරා නම්
ඔබේ ආගමික මතය, ඔබේ ධාර්මික පණිවිඩය, ඔබේ හැසිරීම් රටාව මෙයයි කියන කාරණාව මා අවබෝධ කරගන්නා විට මම ඔබත් සමග සහජීවනයනුත් නැත්නම් මාගේ ආගමික පණිවිඩය හැසිරීම් රටාව කුමක්ද කියලා ඔබ අවබෝධ කරගන්නා විට ඔබ මාත් සමග සහජීවනයුත් කටයුතු කරන්නට පුළුවන් වාතාවරණයක් ඇති වේවි. මෙය සදාකාලීන සාමයික සහජීවනයක් උදෙසා මඟ පාන්නා වූ ප්‍රශස්තම විකල්පය කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපට පුළුවන් මුනිච්චාවට වටලප්පන් කෝප්පයක් ඔබට ලබා දීම තුලින් ඔබගේ සිත් පිනවන්න. ඒ වටලප්පන් කෝප්පය අරහා සිත් පිනවීම නෙමෙයි අපි අදහස් කරන්නේ. එය අපි සහෝදරත්වයෙන් අසල්වැසියන් වශයෙන් ආහාර පාන උවමාරු කරගන්නා දෙයක්. නමුත් සැබෑ ජාතික සහජීවනයේට මඟ පෙන්වන මෙම අවබෝධය දහම් නැන නුවණ කුවමාරු කිරීම තුලින් මුස්ලිම් ජන සමාජය කියන්නේ කවුද? එම උත්තරීතර අරමුණ ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා තමයි අද අප සියලු දෙනාම මුස්ලිම් හා මුස්ලිම් නොවන සියලු ජනතාව, සිංහල බෞද්ධ, හින්දු ජනතාව, කතෝලික ජනතාව, මුස්ලිම් ජනතාව සියල්ලෝම එකම වේදිකාවක එකම ශාලාවක අපි රැස් වෙලා මෙම අදහස් උමාරු කර ගැනීම සිද්ධ කරන්නේ. මෙම වැඩසටහනට මා ප්‍රවේශ වීමට පෙර තවත් වැදගත් කාරණාවක් පැහැදිලි කළ යුතුයි. ඒ තමයි ඉස්ලාම් දහම පිළිබඳව යම් කිසි කෙටි හැඳින්වීමක් ඔබට ලබා දීම මාගේ වගකීමක් වශයෙන් සලකනවා. ඔබ සියලු දෙනාම දන්නා කරුණුත් මාගේ හැඳින්වීම තුළ තිබෙන්නට පුළුවන්, නොදන්නා කරුණුත් තිබෙන්නට පුළුවන්. ඉස්ලාම් කියන ඒ ආගම දැනට වසර 1450කට පෙර මක්කමේ සෞදි අරාබියාවේ සර්ව බලධාරී දෙවියන් වශයෙන් මුස්ලිම් ජනතාව විශ්වාස කරන අල්ලා දෙවියන් විසින් වක්තෘවරයෙකු වශයෙන් මොහම්මද් නබිතුමාණන්ව නියම කරලා තෝරාපත් කරගෙන මෙම ධර්මය අවසාන වශයෙන් මෙම ලෝකයාට හඳුන්වා දී තිබෙනවා. නමුත් මා මෙතනදී සඳහන් කරා ඉස්ලාම් ධර්මය මේ ලෝකයාට හඳුන්වා දී තිබේ ඇත්තේ අවසාන වශයෙන් කියලා. එයින් අදහස් වන්නේ මොහම්මද් නබිතුමාට පෙර කාලයේදී පවා මුස්ලිම් ජනතාවගේ විශ්වාසය අනුව ආගමික මතය අනුව මොහම්මද් නබිතුමාණන්ට පෙර මෙම ලෝකයේ මානව සංහතිය ක්‍රියා කරන්නට පටන්ගත්තු දා සිට පළමු මිනිසා වන ආදම්තුමා පටන් මෙම ඉස්ලාම් දහම පවතිනවයි කියන එක තමයි මුස්ලිම් ජනතාවගේ විශ්වාසය. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර විවිධ බුදුවරු පහළ වූ වාසී. මොහම්මද් නබිතුමාණන්ට පෙර විවිධ නබිවරු, වක්තෘවරු, අනාගත වක්තෘවරු, දේවධර්ම දූතවරු ලෝකයේ විවිධ ජනතාවට, විවිධ භාෂා කතා කරන අයට, විවිධ ජන සමාජවලට පහළ වෙලා ඒ ජන සමාජවලට පණිවිඩ දෙආකාරයකින් ලබා දුන්නා. ඒ පළවෙනි පණිවිඩය තමයි ලා ඉලාහා ඉල්ලල්ලාහ්. නැමදීමට සුදුස්සා අල්ලා හැර අන් කිසිදු දෙවි කෙනෙක් නොමැත කියන පණිවිඩය. එනම් මේ සමස්ත විශ්වයම නිර්මාණය කර, පෝෂණය කර, ආරක්ෂා කර යම් කිසි දිනක සමස්ත විශ්වයම විනාශ කරන, විනාශ කර හැකි සර්ව තේජස බලය මහිමය සහිත සර්ව පවිත්‍ර උත්තරීතර එකම එක් දෙවි කෙනෙක් පමණක් අපි සියලු දෙනාම නැමදිය යුතු බව සියලුම වක්තෘවරු සියලුම ජනතාවට දේශනා කර තිබෙනවා. භාෂා ભેදයකින් තොරව විවිධ භාෂා කතා කරන ජනතාවට විවිධ භාෂාවලින් වක්තෘවරු පහළ වෙලා ඔවුන් එම ධර්ම පණිවිඩය ලබා දීලා තිබෙනවා. ඒ එක දෙවි කෙනෙක්ට පමණයි අපි නමස්කාර කළ යුත්තේ. ඒට හේතුව මුස්ලිම් ජනතාව අපි විශ්වාස කරනවා සර්ව ලෝකයම මුළු විශ්වයම නිර්මාණය කළේ එම එකම එක් දෙවි කෙනෙක් පමණක් බව. එම නිර්මාණකරු අල්ලා වන නිසා අල්ලාට පමණක් අපි වැඳපුඳ නමස්කාර කළ යුතු බවත්, අල්ලා නොවන කිසිදු කෙනෙකුට ජීවී හෝ අජීවී කිසිදු දෙයකට අපි වැඳපුඳ නමස්කාර නොකළ යුතු බවත් එම වක්තෘවරු ප්‍රාථමික පණිවිඩයේ වශයෙන් සියලුම ජනතාවට ඒකාකාරීව එක සමානව ලබා දී තිබෙනවා. එහි අවසන් මුහුණුවර තමයි මුහම්මද් නබිතුමාණන් අරාබිකරෙන් මක්කමෙන් අරාබි භාෂාවෙන් ඒ ධර්ම පණිවිඩය ලබා දුන්නයි කියන එක මුස්ලිම් වරුන්ගේ බලවත් විශ්වාසය, ආගමික විශ්වාසයක්. දෙවන කොටස තමයි
වක්තෘවරු එසේ පහළ වූාට පසුව එම වක්තෘවරු ඒ සමාජවලට ඒ සමාජයේ ජනතාව ජීවත් වුණු කාල පරිච්ඡේදය තුලදී ඔවුන්ට නිවැරදි හැසිරීම් රටාවන් ලබා දීම සඳහා අනපනත් ලබා දුන්නා. උදාහරණයක් වශයෙන් සමහර වක්තෘවරු පහළ වුණු ජන සමාජවල ඉස්ලාම් ධර්මයේ සඳහන් කරන පරිසුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරන ආකාරයට ලූත් යනුවෙන් නබිවරයෙක් සිටියා, වක්තෘවරයෙක්. එම වක්තෘවරයා ජෝර්දාන් ප්‍රදේශයට ආසන්නව ජෝර්දාන් රට ඇතුළත් කරන ඒ භූමි භාගයක් තුල වක්තෘවරයෙක් වශයෙන් පහළ කරනු ලබනවා. එම වක්තෘවරයාගේ ජන සමාජය එකලම සමලිංගික සේවනයේ නියැලුණා. වඩාත්ම පාපතර ක්‍රියාවක් වශයෙන් සලකනු ලබන සමලිංගික සේවනයේම ජනතාව සතුව අති බැරෑරුම් පාප කර්මයක් වශයෙන් තිබුණා. පළවෙනි පණිවිඩය ප්‍රධානතම පණිවිඩය දෙවියන් වහන්සේ පිළිබඳව සමාජගත කිරීමෙන් පමණක් වක්තෘවරු නතර වුණේ නැහැ. දෙවන කාර්යභාරය වූයේ එම සමාජයේ පවතින වඩාත්ම දරුණුම අශිෂ්ට සම්පන්න වූ සමාජ විරෝධී ක්‍රියාවන් එම සමාජයෙන් මැඩ පැවැත්වීම සඳහා, බැහැර කිරීම සඳහා, තුරන් කිරීම සඳහා අවවාද අනුශාසනාවන් ලබා දීම. මෙසේ එක් එක් කාල පරිච්ඡේදවල එක් එක් වක්තෘවරුන්ට තවත් වක්තෘවරයෙක් ෂුයිබ් යනුවෙන් වක්තෘවරයෙක් ජීවත් වුණා. එම වක්තෘවරයාගේ කාලයේ ජීවත් වුණ ජනතාව කිරුම් මිනුම් වල වංචා සහගතව කටයුතු කළා. කිරණ අවස්ථාවේදී, මනින අවස්ථාවේදී, බඩු බාහිර ආදී මහ ජනතාවට අලෙවි කරන අවස්ථාවේදී කූට උපක්‍රම යොදලා අඩුවෙන් කිරලා අඩුවෙන් මැනලා මහ ජනතාවට බාණ්ඩ අලෙවි කරන ව්‍යාජෝපක්‍රමයක් ඔවුන් ක්‍රියාත්මක කළා. එම ක්‍රමය සම්පූර්ණයෙන්ම නවත්වා දමලා සමාජයෙන් තුරන් කරන්නට ෂුයිබ් යනුවෙන් වක්තෘවරයෙක් ਸਰව බලධාරී දෙවියන් මිනිසයන් අතරින්ම තෝරගෙන එම සමාජය අතරින්ම තෝරගෙන එම වක්තෘවරයාට ලබා දුන්නා මෙම සමාජ විරෝධී ක්‍රියාව ඉවත් කරන්න කියලා. ඒ වගේම තවත් සමහර වක්තෘවරුන්ගේ කාලේ ඔවුන් අඩන්තේට්ටන් කරමින් උදාහරණයක් වශයෙන් ආද් යනුවෙන් සමූද් යනුවෙන් සමාජයක් හිටියා, ජන කොට්ටාසයක් හිටියා. මෙම ආද් හා සමූද් කියන ජන කොට්ටාසය ප්‍රචණ්ඩකාරී, චණ්ඩිකමේ නියැලෙන, ආක්‍රමණශීලී, අන්තවාදී, මිනිසෙකුට නිදහස්ව නිවහල්ව ජීවත් විය නොහැකි පරිසරයක් උදා කරමින් බොහෝ අක්‍රමිකතාවන් පොළොවේ සිදු කරමින් සිටියා. එම ජන සමාජවලට විරුද්ධව වක්තෘවරු පහළ වෙලා ඔබගේ මේ අඩන්තේට්ටම්කාරී ක්‍රියාවන් ඔබගේ මරණින් මතු ජීවිතයට අතිවිශාල බාධාවක් වෙයි කියලා දේශනා කරලා ඔවුන්ගේ ඒ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට විරුද්ධව, අන්තවාදී ක්‍රියාවලට විරුද්ධව සමහර වක්තෘවරු ඒ ජන සමාජවලට උපදේශනා කරා, අවවාද අනුශාසනා කරා. මෙසේ විවිධ ජන සමාජවලට විවිධ වක්තෘවරු කාලෙන් කාලයට ਸਰව බලධාරී දෙවියන් එවුවා. අවසාන වශයෙන් ලෝකෝත්තර වක්තෘවරයෙක් වශයෙන් ලෝකයේ වෙසෙන සියලුම ජනතාවට මඟ පෙන්වන්නෙකු වශයෙන් සියලුම ලෝකවාසී ජනතාවගේ වක්තෘවරයෙකු වශයෙන් මේ පිළිබඳ කාරණාවන් ඔබ අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි කියන කාරණාව මා මේ සභාගත කරන්නේ නැහැ. අපේ විශ්වාසය ලෝකෝත්තර වක්තෘවරයෙක් වශයෙන් මුළු මානව සංහතියටම වක්තෘවරයෙක් වශයෙන් නබිනායකතුමාණන්ව අරාබිකරයේ දැනට වසර 1450කට පෙර ਸਰව බලධාරී දෙවියන් විසින් පත් කරනු ලැබුවා. නබිනායකතුමාණන් කියන්නේ අප වගේ සාමාන්‍ය ඇඳුම් පැළඳුම් පළඳින ආහාර අවශ්‍යතාවලින් පෙළෙන වක්තෘවරයෙක්, මුනිවරයෙක් හෝ ඍෂිවරයෙක් හෝ නොවේ. දෙවියන් සමග අපව සම්බන්ධ කිරීම සඳහා පැමිණි තැරව්කරුවෙකුත් නොවේ. නබිනායකතුමාණන් දේව පණිවිඩ මේ ජන සමාජයට දේශනා කරන්නට පැමිණි මිනිසෙක්. නමුත් අපටත් වඩා ශ්‍රේෂ්ඨ ගණයේ මහානුභාව සම්පන්නයෙන් ගෞරවනීය චරිතයක්, නොකැලැල් චරිතයක් සහිත වක්තෘවරයෙක් වශයෙන් මුස්ලිම් ජනතාව අපි පිළිගෙන සිටිනවා. ඒ නබිනායකතුමාණන් තම ජීවිත කාලයේදී 40 වන වියේ සිට 63 වන විය දක්වා වසර 23ක කාලයක් මේ ලෝකේ, මේ විශ්වයේ යුගාන්ත මොහොත දක්වා, ලෝක විනාශ වන අවස්ථාව දක්වා පැමිණීමට නියමිත සියලුම ජනතාවට අනුශාසනා කළ යුතු සියලුම දේවල් සියලු පැතිකඩ වලින් සියලු ආකාරයෙන්
නබි නායකතුමාණන් අනුශාසනා කර තිබෙනවා. කිරුම් බිනුම් ගැන පමණක් නොවේ. ආර්ථිකයේ සම්බන්ධයෙන් පමණක් නොවේ. කුටුම්බ ජීවිතය, පෞල් ජීවිතය අපි ගත කළ යුතු ආකාරය, අපේ දරුවන් අපි අදා වඩා ගත යුතු ආකාරය, අපි අධ්‍යාපනයේ නියැලිය යුතු ආකාරය, අපගේ භාර්යාව සමග අපි කටයුතු කළ යුතු ආකාරය, සමාජයේ අපි කටයුතු කළ යුතු ආකාරය, බෙලහෙළඳාම් සිදු කළ යුතු ආකාරය, අපගේ පෞද්ගලික ජීවිතයේ සුද්ධ පවිත්‍ර කර ගැනීම සිදු කළ යුතු ආකාරය, ඒ වගේ සෑම ශේස්ත්‍රයක් තුළම එක ශේස්ත්‍රයක්වත් අත් නොහැර සියලු ශේස්ත්‍රවල සියලු මඟ පෙන්වීම් නබි නායකතුමාණන් ලබා දී තිබෙනවා. ඒ අනුව මුස්ලිම් වරුන් වශයෙන් ජීවත් වන අපි ඒ නබි නායකතුමාණන්ගේ ජීවිතය අපි පූර්වාදර්ශමත් ජීවිතයක් වශයෙන් සලකමින් අපගේ ජීවිතයේ සෑම අංගයකදීම සෑම අවස්ථාවකදීම ඒ අනුගමනය කළ යුතුයි කියලා ඉස්ලාම් ධර්මය අපට පවසනවා. මෙසේ ඔබ නබි නායකතුමාණන්ව අනුගමනය කරලා පරිශුද්ධ වූ අල් කුර්ආනය අරහා සර්ව බලධාරී දෙවියන් මිනිසෙකු ජීවත් විය යුතු ඒ ජීවන ක්‍රමය ඇඩගස්වා ගත යුතු ආකාරය පිළිබඳව සඳහන් කර දී තිබෙන කරුණු සියල්ලක්ම අනුගමනය කරගෙන ජීවත් වූවා නම් මරණින් මතු ජීවිතයේදී අපි නැවත එක් ආත්මයක් වශයෙන් උපත ලබනවා. එක් අවස්ථාවකදී පමණක් උපත ලබනවා. ඒ උපත ලබන අවස්ථාවේදී මේ ලෞකික ජීවිතය අපි ගත කළ ආකාරය පිළිබඳව සර්ව බලධාරී දෙවියන්ට අපි ගණන් හිලව් ලබා දිය යුතුයි. අපගේ ජීවිතයේ අපේ ගිණුම මුහුණු පොත් ගිණුම නෙමෙයි, අපගේ ජීවිත ගිණුම අපි අඩගස්වා ගත්ත ආකාරය, අපි ගත කළ ආකාරය, අපි ගෙවූ ආකාරය පිළිබඳව ඒ සර්ව බලධාරී දෙවියන් පිළිබඳව අපගේ සියලු ක්‍රියාකලාපයන් ඉදිරිපත් කරලා ඒ අවස්ථාවේදී කුසල් අකුසල් මනිනු ලබලා එම කුසල් අකුසල් වලින් එකම එක් දෙවි කෙනෙක් පමණක් බඳලා එකම එක් දෙවි කෙනෙක් පමණක් පුද පූජා පවත්වලා ඒ දෙවියන්ගේ අනපනත් ක්‍රියාත්මක කළ අයට පමණක් මරණින් මතු ජීවිතයේදී ස්වර්ගස්ථ ජීවිතයක්, දිව්‍ය ලෝකයේ කියන එම ජීවිතයත් එම අනපනත් වලට පිටුපා ජීවත් වූ සියලු ජනතාවට පරලොවේදී මරණින් මතු ජීවිතයේදී අපාය නැමැති සදාකාලීන ගින්නකුත් පවතින බව ඉස්ලාම් ධර්මයේ අවවාදානුශාසනාවක් අපට ලබා දී තිබෙනවා. මෙයි ඉස්ලාම් ධර්මයේ පිළිබඳව කෙටි හැඳින්වීම. මෙම විශ්වාසය තුළ තමයි මුස්ලිම්වරු අපි ජීවත් වෙන්නේ. එතකොට අපගේ සිත තුළ තිබෙන විශ්වාසය මොකක්ද කියන එක ඔබ අවබෝධ කරගත්තා නම් තමයි මේ ආකාරයට ජීවත් වන පිරිසක්ද මොහොන්. ඔවුන් මේ කරුණු කරන්නේ මේ නිසාද නැද්ද කියන එක ඔබටත් වැටහීමක් ඇතිවන්නේ. මෙම විශ්වාසය තුළ ජීවත් වන වර්තමාන මුස්ලිම් ජනතාව ලෝකයේ කෝටි 800ක ජනතාවකයි කෝටි 200ක් පමණ මෙම විශ්වාසය මත සිටිනවා. නමුත් තිබෙන එක කුහකකමක් තිබෙනවා. මම විවෘතව අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෙක්, මට කාගෙන්වත් වාසිය අවශ්‍යම බලාපොරොත්තු වෙලා කතා කරන කෙනෙක් නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් කියන්නට ඕන. තිත්ත වුණත් ඇත්ත ඇත්තමයි. අප මෙතරම් වූ මානසිකත්වයකින් සිටියත් කවදාවත් මේ පිළිබඳව අපි මුස්ලිම් නොවන ජාතිකයෙකුට කියන්නට නම් ඉදිරිපත් වන්නේ නැහැ. හැමදාම අපි අපගේ ජීවන රටාව ගැන, අපගේ සමාජය ගැන, අපගේ සංස්කෘතිය ගැන, අපගේ දරු පවුල් ගැන සිතල පතල ජීවත් වන ජන සමාජයක් පවට ජාත්‍යන්තර වශයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාව පවා ජීවත් වෙමින් සිටිනවා අතලොස්සක් හැර. මම එතනින් ඉවත් වෙන්න ඕනේ. මම මේ දේ ප්‍රකාශ කරන නිසා මා වැනි තවත් අතලොස්සක් වූ පිරිසක් හැර මෙම පණිවිඩය සමාජගත කරන පිරිස ඊටමත් සුළුතරයක් තමයි ජීවත් වෙන්නේ. එසේනම් අපි යම්කිසි ප්‍රතිපදාවක් මත ජීවත් වන අය, ඒ ප්‍රතිපදාව තුළ ඒ පිළිගන්නා අයට තිබෙන මරණින් මතු ජීවිතයේ සාර්ථකත්වය, ඒ ප්‍රතික්ෂේප කරන අයට තිබෙන මරණින් මතු ජීවිතයේ සදාකාලීන දඬුවම පිළිබඳව අදහසක් සිත තුළ අපි ඇති කරගෙන ඒ අදහස කවදාවත් එලිපිට නොදමා ජීවත් වීම එක්තරා ආකාරයක කුහකකමක් වශයෙන් මා දකිනවා. එම නිසා තමයි මම විවෘතව මෙම පණිවිඩය කුමක්ද කියන එක ඔබට සමාජගත කරේ. මෙම පණිවිඩය ලබා දීම අපගේ යුතුයකමක් වශයෙන් පරිශුද්ධ වූ අල් කුර්ආනය අපට කියා සිටිනවා. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සර්ව බලධාරී දෙවියන් පවසනවා හාදා බලාඋන් ලින්නාස්. මෙම කුර්ආනයේ තිබෙන පණිවිඩය සියලුම මිනිස්යන්ට ළඟා විය යුතු පණිවිඩයක් කියලා.
මුස්ලිම්වරු පමණක් පාරායනයේ උදෙසා තබාගත යුතු කියවීම උදෙසා තබාගත යුතු පුස්තකයක් නොවේ මෙම පරිසුද්ධ වූ අල් කුර්ආනය කියන්නේ. පරිසුද්ධ වූ අල් කුර්ආනය දැනට මේ ලෝකයට පහළ වෙලා වසර 1450ක් ගත වෙනවා. නමුත් අවාසනාවකට මේ සුද්ධ වූ කුර්ආනයේ සිංහල පරිවර්තනයක් ශ්‍රී ලාංකේය ජන සමාජයට මුල්වරට පැමිණියේ වසර 1968 දී. ඒ කියන්නේ දැනට වසර 50කට වඩා 50කට පෙර කාලයක් තුල දශක 5කට පෙර තමයි සුද්ධ වූ කුර්ආනයේ පරිවර්තනය කාවේ. ඒ කාලය 1968 කියන්නේ සිංහල භාෂාවේ පුනරුදයක් ඇති වුණු කාලය. අපේ සමාජයේ අපි සිංහල කතා කරාට සිංහල භාෂාව ගැන අපිට වැඩි දීර්ඝ අවබෝධයක් නැතුව තියෙන්නට පුළුවන්. ඔබ දන්නවා කුමාරතුංග මුනිදාසයන් පිළිබඳව සිංහල භාෂාව පෝෂණය කළ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ තිබෙන සිංහල ව්‍යවහාරය සිංහල ජන සමාජයට ගත කළ යුතුයි කියන ඒ කාර්යයේ මහඟු මෙහෙවර තම උරමත තබාගෙන කටයුතු කළපු විද්වතෙක් භාෂා විද්වතෙක් විශාරදෙක් කුමාරතුංග මුනිදාසයන්ගේ ඒ සිංහල භාෂා පිළිබඳ ගුරුකුල මතයට අපි එළ හවුල කියලා සිංහලෙන් පවසනවා. එළ හවුල. හවුල කියන්නේ රණ්ඩුව නෙමෙයි. එකමුතුව. හෙළ එකමුතුව. ඒ එළ හවුල භාෂාවෙන් අපට ලබා දුන්නා පැරණි සම්භාව්‍ය සාහිත්‍යවල බුත්සරණ සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය වැනි සංදේශ කාව්‍යවල එවැගේම විවිධ සාහිත්‍ය කෘතිවල සඳහන් වූ පාරිශුද්ධ වූ සිංහල භාෂාවක්. ඒ පාරිශුද්ධ වූ සිංහල භාෂා රටාව විලාසය භාෂා විලාසය අනුගමනය කරමින් මුස්ලිම් යෝනක හා සංස්කෘතික කටයුතු පිළිබඳව සංවිධානයක් විසින් MIC සංවිධානය විසින් 1968 දී පරිශුද්ධ වූ අල් කුර්ආන් සිංහල පරිවර්තනයේ එළි දැක්වුවා. ඒ සිංහල පරිවර්තනයේ අද අපට මදක් දුරස්ව තිබෙනවා. හේතුව එහි තිබෙන සමහර වචන අපට වටහා ගන්නට අමාරුයි. ගවේලක ක්‍රමේලක කියලා වචනයක් තියෙනවා. මම අනිවාර්යෙන් දන්නවා සිංහල භාෂාව කතා කරන ජනතාවට ඒ වචනේ තේරුම දන්නේ නැහැ කියලා. ගවේලක ක්‍රමේලක. නමුත් සම්භාව්‍ය සිංහල වචනයක්. සිංහල මහා ශබ්දකෝෂයේ MD ගුණසේන පොත්වල විසින් නිකුත් කරා. කවුරු හරි දැකලා තියෙනවද මේ සිංහල මහා ශබ්දකෝෂය? මෙන්න තඩි පොතක්. වචන 2000 ගණනකින් සමන්විත පොතක්. ඒ පොතේ ගවේලක ක්‍රමේලක මොකක්ද කියලා සඳහන් කරලා තිබෙනවා. ගවේලක ක්‍රමේලක කියන්නේ පසු වර්ගයේ සත්වයන්ට එළු ඔටු ගව වැනි සත්වයන් ගව මහීසාදීන්ට තමයි ගවේලක ක්‍රමේලක කියන්නේ. ඒතකොට භාෂාවෙන් මදක් ඈත් වී සිටිනවා අපි. එම නිසා අප විසින් සිංහල භාෂාවේ දහම් පණිවිඩය වර්තමාන සමාජයට පවා සුද්ධ වූ කුර්ආනයේ තිබෙන ඒ ස්වරූපයෙන්ම ලබා දීමට හැකියාව අඩු වී තිබෙනවා. අප සංවිධානයේ මගින් මා විසින් හැකි පරිදි සරල සිංහල පරිවර්තනයක් පරිසුද්ධ වූ අල් කුර්ආන් සිංහල පරිවර්තනය කියලා පරිවර්තනය කරලා හෙළි දැක්වුවා. පළවන මුද්‍රණය 2015 වර්ෂයේ නොවැම්බර් මාස 8 වන දින, දෙවන මුද්‍රණය 2024 වර්ෂයේ 7 වන මාස 20 වන දින. සරල සිංහල භාෂා භාවිතයකින් එසේනම් වසර 1450කට පෙර පහළ වුණු කුර්ආනයේ සරල සිංහල පරිවර්තනය දැනට අප අතට ලැබී ඇත්තේ වසර 20කට පමණ පෙරදී පමණයි. ඊට පෙර ජීවත් වුණු ජනතාවට සුද්ධ වූ කුර්ආනයේ පණිවිඩය මොකක්ද කියන එක දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඉඩස ඇති වෙලා තිබෙන්නේ. අපි දුරස් වෙලා තිබෙන්නේ. සමහරු කුර්ආනයේ තිබෙන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. අපි දකින්නේ මුස්ලිම් ජනතාව. මුස්ලිම් නාන කෙනෙක්ව බලනකොට අපිට නාගන්න හිතෙනවා මිසක් ඒ නානව බලලා ඉස්ලාම් දහම මොකක්ද කියලා පරිේශණය කරන්න කවදාවත් හිතක් එන්නේ නැහැ. අනේ මුන් වගේත් මිනිස්සු කියලා හැඟීමක් අපට ඇති වෙනවා මිසක් ඇයි මේ නානාසේ මෙතේ කටයුතු කරන්න කියලා කවදාවත් අපි විමසා බලන්නට බැරි බාධකයක් වශයෙන් මුස්ලිම් ප්‍රජාව වර්තමානයේ ජීවත් වෙමින් සිටිනවා. සමහරු ආසිම් පාල වුණු මිනිස්සු වගේ සිටිනවා. සමහරු මෙලෝ හසරක් ගන්න මේ ලෝකෙටත් සම්බන්ධ නැහැ, පරලෝකටත් සම්බන්ධ නැහැ. ඔහේ අභ්‍යවකාශයේ පාවෙමින් ජීවත් වෙන පිරිසක් වශයෙන් ජීවත් වෙනවා. සමහරු
ඉස්ලාම් ධර්මය යථාර්ථයක් වශයෙන් පිළිගෙන සැබෑ ධාර්මික පණිවිඩය අනුගමනය කරමින් ජීවත් වෙනවා. ඔවුන්වත් ඔබට දැකිය හැකි 14ක් පමණයි. එසේ පිරිසක් මතුවන කොටත් ඔවුන්ට අන්තවාදී, ත්‍රස්තවාදී කියලා ලේබල් කරනයක් සිද්ධ කරලා ඔවුන්වත් සමාජයෙන් කොන් කිරීමක් යම්කිසි පාර්ශවයක් විසින් සිදු කරන ලබනවා. මේ සියල්ලක්ම निराකරණය විය යුතුයි. මේ සියල්ලකටම විසඳුමක් ලැබිය යුතුයි කියන අරමුණින් තමයි ඔබව කැඳවලා ඉස්ලාම් කියන්නේ මේකයි. ප්‍රායෝගික ඉස්ලාම් කියන්නේ මේ ඉස්ලාම් අපි දකින ඉස්ලාම් මේක. නමුත් මූලාශ්‍රවල සඳහන් වන ඉස්ලාම් මේක. ප්‍රායෝගික ජීවිතයේ පවතින හරි දේ මේක, වැරදි දේ මේක. අපේ යම් කිසි වරදක් ඔබ දකිනවා නම් ඔබෙන් අපි ඈත් වීමට හේතුවක් වශයෙන් යම් කිසි දෙයක් ඔබ දකිනවා නම් ඒ හේතුව ඉදිරිපත් කරනකොට වැරදි තිබෙනවා නම් මේ වැරදි නිවැරදි කරගෙන පිළිගෙන නිහතමානීව ප්‍රායෝගිකව සැබෑ ආදරයක් ඔබට දක්වමින් ජීවත් වන ජීවන රටාවක් ගොඩනංවා ගැනීමට තමයි මෙම වැඩසටහන අපි පවත්වන්නේ. එම නිසා පැමිණ සිටින සහෝදර සහෝදරියනි, මේ ඔබට අනගි අවස්ථාවක්. මොකටද අනගි අවස්ථාව වන්නේ? මුස්ලිම් ප්‍රජාවට ඔබ යම්කිසි ආකාරයක විරෝධ ආකල්පයක් දක්වනවා නම් ඒ විරෝධතාව දැක්වීමේ සබාව මේකයි. ඇයි ඉස්ලාම් දහම මෙහෙම කියන්නේ? ඇයි මුස්ලිම්වරු මෙසේ කරන්නේ? ඇයි ඔබේ ආගමේ මෙවැනි කටයුත්තක් සිද්ධ කරන්නේ? යොමු කරන්න ඔබේ ප්‍රශ්න. අපේ අඩුපාඩු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. අපට බැනවදින්නට ඔබට උවමනාවක් තිබෙනවා නම් මේ විවෘත වේදිකාවක් බැනවදින්න. මා ඉවසා දරාගෙන අපේ වැරදි තිබෙනවා නම් මේවා පිළිගෙන ඔබගේ අවබෝධයේ යම් කිසි දුර්වලතාවයක් තිබෙනවා නම් ඒ දුර්වලතාවත් නිවැරදි කරවලා මේ ගමන අපි ඉදිරියට ගෙනියමු. මේ තුලින් ශක්තිමත් සාජීවනයක් ගොඩනගන්නට පුළුවන්. එම නිසා ප්‍රශ්න අසන්නට තිබෙන වේදිකාව මෙය. මෙම වේදිකාව අතපසු කරන්න එපා. ඔබ ඕනෑම තාලයක, ඕනෑම රාගයක, ඕනෑම විලාසයක ප්‍රශ්නයක් යොමු කරන්න. ඒ ප්‍රශ්නවලට සිනහමුසි මුණින් උත්තර ලබා දීලා ඔබත් සමග අත්වැල් බැඳගෙන නමුත් ඉස්ලාම් ධර්මානුකූල එම මූලාශ්‍ර තුල පිහිටමින් ඔබව තෘප්තිමත් කරන්නට මට ඉස්ලාම් දහම පාවා දෙන්නටත් බෑ. ඉස්ලාම් දහම තුල තිබෙන කරුණු කාරණා මොකක්ද කියන එක පැහැදිලි කරවලා ඔබ යම් කිසි එකඟත්වයකට පත්විය හැකි ආකාරයේ පිළිතුරක් ලබා දීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මා උත්සාහ කරනවා. මෙම වේදිකාව සදාකාලීන සහජීවනයේ උදෙසා වූ වේදිකාවක් වශයෙන් ඔබ සිතමින් ඔබගේ සිතේ පවතිනා වූ සැකසාංකාවන් යොමු කරමින් මුස්ලිම්වරු හා මුස්ලිම් නොවන ජාතීන් අතර වඩාත් ශක්තිමත් සහජීවනයක් ගොඩනගන්නට අවශ්‍ය කරන වේදිකාවක් බවට පරිවර්තනය කරමින් මෙම වැඩසටහන අපි ඉදිරියටම පවත්වාගෙන යමු කියන කාරණාව පවසමින් මාගේ හැඳින්වීමේ කතාව අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි. ඔබගේ ප්‍රශ්න සඳහා දොරගුළු විවෘත කරමි. බොහොම ස්තුතියි රාසික සහෝදරයා. මම ප්‍රදීප අවුලක දිනවල විදියටම ඇවිල්ලා ප්‍රශ්න කරා. මාව මේ අවස්ථාවට සාධක කරගත්තේ මගේ මේ පජ්ජෝ යාළුවා, ඔබේ හිතවතෙක්, මගේ කුඩා කාලේ සහෝදරයෙක්. මොහු ගැන වචනයක් කියනවා. මොහු මාලිගාවත්තේ මාත් එක්කම කුඩා කාලේ සිට මෙන්න මේ වයසේ ඉඳලාම ඇසුරු කරපු සහෝදරයා. මම මොහුගේ හැදියාව ඉස්ලාම් ආගමත් එක්කලා කොයි වගේද කියනවා නම් තාමත් මේ දැන් වයස හිතා ගන්න පුළුවන් මෙයාගේ. ඒ වයස ප්‍රමාණයටම මම තාම මෙයාගෙන් අර වචනේ අහලා නැහැ. මොකද්ද? අම්මා ඒක ඇහුවේ නැහැ මාලිගාවත්තේ. ඒක තමයි මම මෙයාට රෙස්පෙක්ට් ඒ තරම්. ඒකට තමයි මම මෙතෙන්ට ආවේ. මට ප්‍රශ්න කීපයක් දෙනවා. කෙටියෙන් උත්තර දෙන්න සහෝදරයා. අර නබිනායකතුමාගේ ග්‍රන්ථාරූඪ කරපු වෙලාවේ මේ දෙමව්පියෝ ළමයිව හදන්න ඕන ආකාරය ඔබතුමා කිව්වන් මේ විදිහට කියලා. හැබැයි පැහැදිලි කිරීමක් උනේ නැහැ. ආකාරයක් තියෙනවා කියලා විතරයි කිව්වේ. මට ඒ ගැන පොඩි කෙටියෙන් දෙන්න මම දිගටම යන ප්‍රශ්නේ වල. හරි. සුජීව මහත්මයා අපට බොහොම කිට්ටු මිත්‍රවරයෙක් තමයි මේ වැඩසටහනේ. අපි මීට පෙර මාලිගාවත් ප්‍රදීපා ශාලාවේ හරියටම වසරකට පෙර සිදු කරපු වැඩසටහනේදී වඩාත් ප්‍රායෝගික වටිනා ප්‍රශ්න වගේක් යොමු කරා. සුජීව මහත්මයාගේ පළවෙනි ප්‍රශ්නේ තමයි නබිනායකතුමාණන් කුඩා දරුවන්ව හදා වඩා ගැනීම සම්බන්ධයෙන් අනුශාසනා කරලා තිබෙනවයි කියලා කිව්වා.
මොකක්ද මේ අනුශාසනාවන් කියලා පැහැදිලි කරේ නැහැ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා අහනවා කෙටියෙන්. නබිනායකතුමාණන් කුඩා දරුවන් සම්බන්ධයෙන් අනේක විද ප්‍රමාණයක් අනුශාසනා ලබා දී තිබෙනවා. පළවෙනි කාරණාව තමයි අපි දරුවන්ට ස්නේහ කළ යුතුයි. සෙනෙහස දැක්විය යුතුයි. නබිනායකතුමාණන්ගේ කාලේ ජීවත් වුණු නබි මිත්‍රවරු පවසනවා අපි කුඩා දරුවන්ව සිටියේදී නබිනායකතුමාණන්ව අපි හමුවන අවස්ථාවේදී සාමාන්‍ය මුස්ලිම් ජනතාව තුළ තිබෙනවා සලාම් කියලා ක්‍රමයක්. අස්සලාමු අලයිකුම්. ඔබ කෙරෙහි සාමය උදා වේවා තමයි එහි අර්ථය. එතකොට මේ සුබ පැතුම අහපු පුද්ගලයා, ඇසුණු පුද්ගලයා, සවන් දුන් පුද්ගලයා වඅලයිකුමුස් සලාම්. ඔබටත් සාමය උදා වේවා කියලා පිළිතුරු ලබා දිය යුතුයි. මෙම ක්‍රමයේ ඉස්ලාම් ධර්මයේ තුල සලාම් කීමේ ක්‍රමය කියලා තිබෙනවා. සාමාන්‍ය මේ දේ සිද්ධ කළ යුත්තේ කුඩා දරුවන් වැඩිහිටියන්ට සලාම් කිව යුතුයි. ඒ තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් ඒ නබිනායකතුමාගේ කාලේ ජීවත් වුණු නබි මිත්‍රවරු පවසනවා අපි කුඩා කාලයේදී නබිනායකතුමාණන්ව විවිධ අවස්ථාවලදී මුණ ගැහිලා තිබෙනවා. කවදාවත් අපට සලාම් කියන්නට නබිනායකතුමාණන් අවස්ථාව ලබා දීලා නැහැ. හේතුව හැම වෙලේම සලාම් වලට ඉදිරිපත් වෙන්නේ මුලින්ම සලාම් කියන්නේ නබිනායකතුමා. වක්තෘවරයෙක්, රටක ජනාධිපතිවරයෙක්, අතිවිශාල විධායක බලයක් සහිත රාජ්‍යයක රාජ්‍ය නායකයෙක්, සේනාධි නායකයෙක්, ත්‍රිවිධ හමුදාවේ නායකයා. ඒ නායකවරයා කුඩාවරුන්ව හමුවන අවස්ථාවේදී අස්සලාමු අලයිකුම් ඔබ කෙරෙහි සාමය උදා වේවා කියලා ප්‍රථමයෙන්ම නබිනායකතුමාණන් තමයි අපට සලාම් පවසන්නේ. කතරම් වූ පූර්වාදර්ශයක්. ඒ කුඩාවරුන් අපි අපේ වර්තමානයේ කුඩාවරුන් අපි ළඟ තියාගන්නේ මොකටද? තොක්ක කඩේට ගිහලා වරේ. ගෙදර අම්මලා බොහෝ දුරට වයස අවුරුදු 4-5 පෙන්නට පස්සේ පිරිමි දරුවෙක් ඉන්නවා නම් ඒ ගෙදර ඌව කඩේට යවලම මරනවා. ඉන්න දෙන්න විනාඩි 5ක්. අර කරන් වරෙන් මේ කරන් වරෙන් අරයට ඵලයන් මේට ඵලයන් කියලා බද හිසාවක් තමයි දෙන්නේ. අම්මට අයිතියක් තියෙනවා, තාත්තට අයිතියක් තියෙනවා තමන්ගේ දරුවන්ව තමන්ගේ අවශ්‍යතාවන් සඳහා යොදා ගන්න. ඒක මම වැරදි කියලා කිව්වේ නෑ. නමුත් අපේ ක්‍රමය මොකද්ද? කුඩාවරුන්ව යම් කිසි තැනක තමයි අපි තියන්නේ. නබිනායකතුමා ඊට ආත්පසීම වෙනස්ව ඉදිරිපත් වුණා. වරක් නබිනායකතුමාණන් සභාවක සිටින අවස්ථාවේදී නබිනායකතුමාණන් කුඩා ළමයෙක්ගේ කම්බල සිපගත්තා. කුඩා ළමයෙක්ගේ අතදරුවෙකුගේ. එතකොට ග්‍රාමවාසියෙක් නබිනායකතුමා වෙත පැමිණියා. ඒ ග්‍රාමවාසියා නබිනායකතුමාගේ මදීනා නගරයට මදක් ඈතින් ජීවත් වුණු පුද්ගලෙක්, අරාබිවරයෙක්. ඒ ග්‍රාමවාසියා අහනවා නබිනායකතුමාගෙන් ගැමිය අහනවා ඔබතුමා කුඩා ළමුන්ට ඔබ හාදු ලබා දෙනවද? කුඩා ළමුන් ඔබ තදින් බැලඳ ගන්නවද? මේ ක්‍රමය අපේ සමාජයේ අපේ ප්‍රදේශයේ නෑනේ, දකින්නට නෑනේ කියලා. නබිනායකතුමාණන් අහනවා ඔබේ සිතෙන් සර්ව බලධාරී දෙවියන් කරුණාව ඉවත් කෙරුවට මම මොනවා කරන්නද කියලා. කුඩා දරුවන්ව සෙනෙහස දැක්වීම සඳහා අපි ඔවුන්ව වැළඳගත යුතුයි, හාදු ලබා දිය යුතුයි. නමුත් වර්තමානයේ නීත්‍යානුකූල ප්‍රශ්නයක් තිබෙනවා. අනෙකාගේ ළමයව සෙනෙහස දක්වන්න ඔබ හාදු ලබා දෙන්න ගියා නම් ළමා අපෝෂ්‍ය යෝජනයේ යටතේ නීත්‍යානුකූලව දඬුවම් ලබන්නට සිද්ධ වෙයි. එතකොට අපි සිතන්න ඕනේ මොකද්ද? අපගේ කුටුම්බය, අපගේ ඥාතිවරුන් අතර දරුවන්ට අපි සෙනෙහස දැක්විය යුතුයි. මාගේ සෙනෙහස අදපතුලින් ආවත් පිටස්තර දරුවෙක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නාර්ථයක් වන්නට පුළුවන්. බොහොම අවධානයෙන් කටයුතු කරන්නටත් ඕනේ. මෙසේ සෙනෙහස ලබා දුන්නා. තවත් නබිනායකතුමාණන් කුඩා කාලයේදීම දරුවන්ට ලබා දුන්නු පණිවිඩයක් තමයි අපට අනුමත දේවල් කුමක්ද, තහනම් දේවල් කුමක්ද? දැන් නබිනායකතුමාණන් වක්තෘවරයෙක්. සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික නායකවරු තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේදී පුද පඬුරු ලබන්නටත්, තෑගි භෝග ලබන්නටත්, මිල මුදල් ලබන්නටත් තමයි ප්‍රිය කරන්නේ. ඒ ආධ්‍යාත්මික ජීවිතයේ නබිනායකතුමාණන් වෙනස් ස්වරූපයක් ලබා දුන්නා. නබිනායකතුමාණන්ට පමණක් නොවේ, නබිනායකතුමාණන්ගේ පවුලේ අයට පවා පුද පඬුරු ලබා ගන්නට බෑ.
සකාත් කියලා අරමුදලක් තිබෙනවා ඉස්ලාම් ධර්මයේ පංච මහා යුතුයකම් වලින් එකක්. අපේ ධනෙන් 2.5ක් දුගී දුප්පත් ජනතාවට අනිවාර්යෙන් අපි වේදම් කළ යුතුයි. ඒ සකාත් අරමුදල පවා නබි නායකතුමාණන්ට ලබා ගන්න බෑ. නබි නායකතුමාගේ භාර්යාවන්ට ලබා ගන්නට බෑ. නබි නායකතුමාණන්ගේ මුණුපුරන්ට ලබා ගන්නටත් බෑ. පරම්පරාවේ ඉන්න කාටවත් ලබා ගන්න බෑ. අද ලංකාවේ මෞලානා පරම්පරාව කියලා පරම්පරාවක් තිබෙනවා. මෞලානාවරු අහලා ඇති අලවි මෞලානා පරම්පරාව. ඔවුන් කියන නබි නායකතුමාණන්ගේ පරම්පරාව කියලා. එතන යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා. පරම්පරාවක් කියන ප්‍රශ්නයක් නෙමෙයි. පැනවෙන නීතිය තමයි ඔවුන්ට කවුරුත් ආධාර කරන්න බෑ. නබි නායකතුමාගේ පවුලේ නම කියලා පරම්පරාවේ නම කියලා අනුන්ගෙන් ආධාර ලබා ගන්න බෑ ඉස්ලාම් ධර්මයේ. එහෙම තියෙද්දී නබි නායකතුමාණන්ගේ මුණුපුරා හසන් කියලා මුණුපුරෙක් හිටියා. නබිතුමාණන්ගේ දියණිය ෆාතිමා, දියණියගේ පුතා හසන්. ඒ මුණුපුරා සකාත් අරමුදල රැස්වුණු ඒ භාණ්ඩාගාරයේ තිබෙන තැන සෙල්ලම් කරමින් හිටියා. රටින්දි රැස් වී තිබුණා. ඒ රටින්දි වලින් රටින්දක් අරගෙන ඔහු අනුභව කරනකොට නබි නායකතුමාණන් වහාම තම මුණුපුරාණන් වන හසන්ගේ මුඛය තුලට තම ඇඟිල්ල යොමු කරලා ඒ රටින්දි කැබැල්ල ඉවත් කෙරුවා. වහාමය ඉවත් කරන්න, වහාමය පිට කරන්න, වහාම කෙල ගසන්න කියලා. නබි නායකතුමා ඇහුවා හසන් ඔබට දන්නේ නැද්ද මේ පොදු දේපල මට හා මාගේ පවුලේ ඥාතීන්ට තහනම් වන බව? අන්න උදාර අනුශාසනාවක් ලබා දුන්නා. පොදු අරමුදලෙන් අපි කිසිවක් ලබා නොගත යුතුයි. තම පවුලේ ඥාතීන්ට තහනම් කියන එක කුඩා වයසේම උගන්වලා දුන්නා. අපි කරන්නේ මොකද්ද? තාත්තා දවල්ට කෑම කාලා සිගරට් එකක් අදින පුරුද්දක් තියෙනවනේ. ඒ සිගරට් එක අරන් ඉන්න කියන්නේ කාටද? පුතාට. ගිහලා පොඩ්ඩක් සිගරට් එකක් අරන් ගෝල් ලිප් එකක් අරන් වරේ. ඌ ගිහලා ගෝල් ලිප් එකක් අරන් එයි. පළවෙනි ගෙනල්ලා දුන්නට පස්සෙත් නිකන් ඉන්නේ නැහනේ. ගිනි පෙට්ටිය අරන් වරේ අම්මට කියලා. අම්මා ගිනි පෙට්ටිය. ඊට පස්සේ පත්තු කරන්නත් කියයි. මූ බලයි කවදාරි දවසක මේක හරියන කෙලියක් නෙවෙයි. මමම සිගරට් එක අරගෙන කඩෙන්ම පත්තු කරලා ගෙනල්ලා තාත්තා දැන් අදින්න කියලා. මෙන්න වැරදි පූර්වාදර්ශ. කුඩා දරුවෙක් තාත්තව දිහා තමයි බලන්නේ. තාත්තා තමයි තමන්ගේ පූර්වාදර්ශමත් චරිතය, තාත්තා කතා කරන වචන, තාත්තගේ හැසිරීම් රටාවන්, තාත්තගේ පරිභෝජනය, අම්මගේ කතා විලාසය, මේවා තමයි කුඩා දරුවන්ට පූර්වාදර්ශය. තහනම් වන දේවල් එල්ලිපිට ප්‍රසිද්ධියේ විවෘතව කරනකොට ඒ පුතා අනිවාර්යයෙන්ම දවසකට තාත්තා සිගරට් 10ක් ගෙවුවා නම් පුතා 100ක් ගන්න නැතුව නවතින්නේ නැහැ. මේවා ඒ සමාජයට උගන්වලා දෙනවා නබි නායකතුමාණන්. තවත් කුඩා ළමෙක් නබි නායකතුමාණන් සාමූහිකව අනුභව කරන ආහාර ගන්න ක්‍රමයක් තියෙනවා අපේ. සහන් ක්‍රමය කියලා. ඒ සහන් ක්‍රමේ 4-5 දෙනෙක් එකතු වෙලා ආහාර අනුභව කරනවා අපි. සමානාත්මතාව ප්‍රදර්ශනය කිරීම සඳහා. එසේ අනුභව කරනකොට කුඩා ළමෙක් Taman ඉදිරිපිට තිබෙන ආහාර අනුභව නොකර අතර වටේට අත දාලා ආහාර අනුභව කරනවා. නබි නායකතුමාණන් මේ කුඩා දරුවගේ අත අල්ලලා නවත්තන්න. අනුභව කරන එක නවත්තන්න. යා ගුලාම්. ඒ කුඩාවරය, කුඩා ළමයා සම්මිල්ලා දෙවියන්ගේ නම පවසලා ආහාර අනුභව කරන්න. වකුල් බියමීනික ඔබගේ දකුණතින් ආහාර අනුභව කරන්න. වකුල් මිම්මා යලීක ඔබේ ඉදිරිපසෙන් තිබෙන ආහාර අනුභව කරන්න. එහෙ මෙහෙ අතපත ගන්න එපා. ඔබ ඉදිරියේ තිබෙන ආහාරය පමණක් අනුභව කරන්න. අපි සාමූහිකව අනුභව කරනකොට අතරින් පතර එහෙන් මෙහෙන් අත දාන එක ඒ සභාවට ගැළපෙන චාරිත්‍රයක් නෙමෙයි කියලා නබි නායකතුමාණන් වහාම ඒ කුඩා දරුවට අවවාද අනුශාසනා කරනවා. මෙතනදී අපි සාමාන්‍යයෙන් ගෙදර ළමයාට කන්න කෑම එල්ලනකොට හැම එකක්ම දෙනවා. ලිපට අත දාන්නත් දෙනවා, හට්ටි මුට්ටි වලට අත දාන්නත් දෙනවා. ළමයා කැමති විදියට පෙරලි කන්නේ. සමහර ළමයි ඔළුවෙන් හිටගෙන කන්නේ ගෙදර. කිසිම හැදියාවක් අපි ලබා දෙන්නේ නැහැ. කවුරු හරි ඥාති කෙනෙක්ගේ ගෙදරට ගියාම, යාළු මිත්‍රයෙක්ගේ ගෙදරට ගියාම, වැදගත් උත්සවයකට ගියාම අන්න ඒ කොළු පැටියා ගෙදර දාන සෙල්ලමමයි එතනක් දාන්න. ඔළුවෙන් හිටලා කේක් ගන්නකොට අම්මට දැන් ලැජ්ජයි. අනේ මගේ නම්බු නාමය අපේ පරම්පරාව නැති කරන්න එපා. යකෝ මල පෙරේතෙක් වගේ කණ්ඩ එපා යකෝ කියලා එතන යකෝ කියලා බැනලා හරියන්නේ නැහැ.
ගෙදරදී ලබා දිය යුතු මූලික අධ්‍යාපනය ලබා දෙන්න කියන ඒ අවවාදානුශාසනාව ලබා දුන්නා. නබිනායකතුමාණන් තවත් සුදු කුර්ආනයේ පණිවිඩයක් ලබා දුන්නා. 31 වන පරිච්ඡේදයේ සූරතු ලුක්මාන් කියලා පරිච්ඡේදයක් තිබෙනවා. ඒ පරිච්ඡේදයේ නබිනායකතුමාණන් ඒ ලුක්මාන් කියන ශාන්තුවරයා තමාගේ පුතාට ලබා දුන්නු සියලු ආකාරයේ අවවාදානුශාසනාවන් නබිනායකතුමාණන් සමාජයට උගන්වලා දුන්නා. ඒ අවවාදානුශාසනාවන් වලින් කීපයක් මම මෙම සභාවට සභාගත කරමින් මෙම ප්‍රශ්නයට අදාළ උත්තරේ මම අවසන් කරගන්නවා. ඒ ලුක්මාන් කියන ශාන්තුවරයා තමන්ගේ පුතාට ලබා දුන්න ඒ අවවාදානුශාසනාව බලන්න. 31 වන පරිච්ඡේදයේ 13 වන වැක්කිය ලුක්මාන් තම පුත්‍රයාට අනුශාසනා කරන විට මාගේ දයාබර පුතේ අල්ලාහට සමානයන් කල්පනය නොකරන්න. ඒක දේව ප්‍රතිපත්තියේ ස්ථීරව සිට ගන්න. ආගමික ඇදහිල්ල මොකද්ද කියන එක දරුවන්ට අරියාකාරව ලබා දිය යුතුයි. අල්ලාහට සමානයන් කල්පනය කිරීම ඉමහත් අපරාධයක් යයි ලුක්මාන් අවවාද කරා. මාගේ දයාබර පුතේ අබ ඇටයක් තරම් ද්‍රව්‍යයක් තිබුණත් ඒ පර්වතයක් තුල තිබුණත් අහසේ තිබුණත් පොළවේ තිබුණත් මරණින් මතු ජීවිතයේදී සර්ව බලධාරී දෙවියන් ඒ වස්තුව ගෙන එනවාමයි. එම නිසා අනුන්ගේ දේපල වලට අනුන්ගේ වස්තු වලට කවදාවත් ඔබ අත තියන්න එපා. දෙවියන් ඔබව නිරතුරුවම සුපරික්ෂාකාරීව බලා සිටමයි කියන හැඟීමෙන් ජීවත් වන්න, හැදියාවෙන් ජීවත් වෙන්න. මාගේ දයාබර පුතේ සලාතේ ඉටු කරන්න. මාගේ දයාබර පුතේ යහපත් දේ අන කරන්න, අයහපත් දේ වළක්වන්න. මිනිසුන්ගෙන් ඔබේ මුහුණ හරවා නොගන්න. පොළවේ ගර්වයෙන් ඇවිදින්න එපා. අල්ලා ගර්වයෙන් ඇවිදින විට ඇවිදින කිසිවෙකු ප්‍රිය කරන්නේ නැහැ. නුඹලා ඇවිදින විට මධ්‍යස්ථව ඇවිදින්න, නිහතමානීව ඇවිදින්න, උඩඟුකමින් ඇවිදින්න එපා. මේ ආදී වශයෙන් සියලු ආකාරයේ අවවාදානුශාසනාවන් ලබා දුන්නා. මේ නබිනායකතුමාණන් තමන්ගේ සමාජයට දේශනා කරා. කුඩා වයසේ ඉඳලා ළමා මනෝ විද්‍යාව තුළ උගන්වා දෙන දෙයක් තමයි අවශ්‍ය දේ කුඩා වයසේ ඉඳලම ලබා දෙන්න කියලා. තොටිල්ලේ අපි ලබා ගන්නා පුරුද්ද තමයි අපි අන්තිම මොහොතේදී සොහොන් පොත දක්වාම ගෙනියන්නේ කියන ඒ දේ මතක තබාගෙන කුඩා වයසේ ඉඳලම ළමයින්ව නිවැරදි මාර්ගයට යොමු කරන්නට නබිනායකතුමාණන් මඟ පෙන්වා දී තිබෙනවා. ස්තුතියි රාසික සහෝදරයා. නබිනායකතුමාගේ ළමයි හදන්න ඕන ආකාරය ඉතාමත් පැහැදිලි සුවිශේෂයි. ඒක කියන්න වචන. හැබැයි ඔබතුමා කිව්වා වගේ තවමත් අපේ ළමයි හැදලා තින්නේ අර වැරදි ටිකේම තමයි. මේ ඔබතුමා වැරදි ටිකක් කිව්වද නබිනායකතුමාට විරුද්ධව මේ හැදලා තියෙන ළමයි ඒ වැරදි ටික තාමත් වෙනවා. එහෙනම් ඒ වැරද්ද ළමයින්ගේ නෙමෙයි දෙමව්පියෝ ළමයි ටික අදලා නැහැ හරියට ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට එකක් මං දැන් ඔබෙන් අහන ප්‍රශ්නේ ඉතාම වචන දෙකෙන් උත්තර දෙන්න. ඔබතුමා මේ සංවිධානය පටන් අරගත්ත මොන අවුරුද්දේද? අපි මුලින්ම ශ්‍රී ලංකා තවහිද් ජමාත් සංවිධානය කියලා හිටියා. ඒ පටන් ගත්තේ 2005 වසරේ මාර්තු මාස 24. ඒ කියන්නේ අවුරුදු 20ක්. ඔව් අවුරුදු 20කට වඩා වැඩි කාලයක්. වැඩි. අවුරුදු 20කට වැඩි කාලයේදී මේ මාලිගාවත්තේ වාර කීයක් මේ දේශනාව පවත්වලා තියෙනවද? මාලිගාවත්තේ මොනවද? මාලිගාවත්තේ විතරක්. මාලිගාවත්තේ ඉස්ලාම් සහෝදරවරුන්ට විතරක්. දැන් මාලිගාවත්තේ මෙතන මේ වගේ වැඩසටහන් කී වාරයක් පවත්වලා තියෙනවද? මාලිගාවත්තේ පමණක් දැනට අපි වසර 20ක දශක දෙකක කාලයක් පුරාවට සෑම සිකුරාදාවකම අපේ ජුම්මා යාඥාවේදී අනුශාසනාවක් ලබා දෙනවා. එතකොට සතියකට එක ගානේ සති 52යි. සති 52 ගානේ වසර 10කට 520යි. නෑ මං අහන්නේ ජුම්මා පල්ලිය නෙමෙයි. මේ වගේ මෙවැනි වැඩසටහන අපි සෑහෙන ප්‍රමාණයක් මගේ මතකයේ හැටියට අපි 50කට ආසන්න වැඩසටහන් ප්‍රමාණයක් පවත්වලා ඇති. එහෙමනම් ඔබතුමා දැන් දකින්නවද ඒකේ ප්‍රගතියක් දකින්නවද? ඔව්ද නැද්ද කියන්නකෝ. ඒ ප්‍රගතිය බොහෝම මන්දගාමී ප්‍රගතියක් දකින්න. මගේ ඊළඟ ප්‍රශ්නේ ඔබතුමා බ්ලොක් කරා. හරිද? ප්‍රගතියක් නැහැ මම කියනවා. ප්‍රගතියක් තියෙනවා නම් කොහොමද ඒ ප්‍රගතිය හොයාගත්තේ? ඔබතුමා ගෙයින් ගෙට ගිහිල්ලා දෙමව්පියන්ගෙන් ඇහුවද
දැන් දරුවෝ කොහොමද කුඩු ගහන කෙනා කුඩු නවත්තලා දයිස් ගහන කෙනා නවත්තලාද නැත්තම් ඔයාගේ මහත්ය හොරකම යනවා නම් ඒක නවත්තලාද ඒ වගේ දහසක් වැරදි තියෙනවානේ හැබැයි මේ සියලු දෙනා සුද්ධ වූ පුරාණයේ සහෝදරයෝ ඒක අපි අමතක කරන මේ සුද්ධ වූ පුරාණය කියන්නේ මම අදාන ත්‍රිපිටකය හා සමානයි මට පුරාණයක් මම අංශුවක්වත් ඔන්න දෙකම හරි රෙස්පෙක්ට් දෙකටම එක සමානයි ඔබතුමාටත් තියෙන තමයි එතකොට ඔබතුමා ඒක හොයලා බැලුවද ගෙයින්කට ගිහලා හොයලා බැලුවද එහෙම නැත්නම් ඒ හැමතැනම තියෙන පල්ලිවල මෞලවීතුමන්ලාගෙන් ගිහිල්ලා හැව්වද දැන් කොහමද මේ ගමේ සහෝදරෝ ටික හොඳින් ප්‍රශ්න අඩුයිද කියන්නේ කෙටියෙන් දෙන්න සහෝදරයා මගේ ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ඔබතුමා වැරදිද හරිද කියන එක උත්තර දෙන්න කියන්නේ සුජීව මාත්‍යාගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට කොතරම් වාර ගණනක් වැඩසටහන් කරලා තියෙනවද? ඒ වැඩසටහන් වල ප්‍රතිඵලයක් අත්දකින්නවද? ප්‍රතිඵලයක් අත්දකින්නව නම් මේ සමාජයේ තවදුරටත් පරිහානියට පත්වමින් සිටින්නේ ඇයි කියන කාරණාව තමයි කාලීන වැදගත් යථාර්ථවාදී සත්‍යවාදී ප්‍රශ්නයක්. පිළිගත යුතු දෙයක් තිබෙනවා. මුස්ලිම් සමාජය තුළ සුද්ධ වූ කුර්ආනයට හා නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම් වලට අනුගතව හැඩගැසුණු සමාජය බොහෝමත් අල්ප ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ එතන. සමහරු අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා අපි ආගම තියාගන්නේ සාම්ප්‍රදායික කටයුතු වලට පමණක් කියලා. ඇදහිලි පුද පූජා පවත්වන්න තමයි ආගමික කටයුතු. සුද්ධ වූ කුර්ආනය තිබෙන්නේ නබිනායකතුමාණන්ගේ මඟ පෙන්වීම තිබෙන්නේ යම් යම් සාම්ප්‍රදායික කටයුතු. ඇදහිලි පුද පූජා සිරිත් වලට පමණක් කියලා. දරුවෙක්ව හදා වඩා ගන්න නබිනායකතුමාණන් ලබා දීලා තිබෙන මේ මඟ පෙන්වීම අපේ මුස්ලිම් සමාජයේ ඉතාමත් ස්වල්පයක් තමයි දැන සිටින්නේ. කුඩා කාලේ ඉඳලා හලාල් හරාම් කියලා ඉස්ලාම් වල ක්‍රමයක් තිබෙනවා. අනුමත දේවල් තානම් දේවල්. ඒවා උගන්වා දීමේ ප්‍රතිශතය බොහෝම අඩුයි. ඒක පිළිගත යුතුයි. මේ සමාජ වාතාවරණය වෙනස් කරන්නට තමයි අපේ සංවිධානයේ ප්‍රථම වරට මේ මැද කොළඹ ප්‍රදේශයේ පල්ලි වලට පමණක් සීමා වුණු දේශනා ක්‍රමය සමාජය තුළ සමාජ පරිසරය තුළට ගෙනියන්නට අපි සෑහෙන වෑයමක් දරුවා. ඔබතුමා දැනගත යුතුයි මේ කාරණාව. සාමාන්‍යයෙන් පල්ලි වල තමයි ආගම දේශනා කරන්නේ. අපේ සමාජයේ වත්තකට ගිහිල්ලා ආගම දේශනා කරනවා කියන එක හෙනහුරා පාත් වෙනවා වගේ වැඩක් වශයෙන් සලකන්නේ. මේ මොකද්ද මේ? ඇයි මේම කරන්නේ? මොකක්ද මේ වෙනසක් සිද්ධ වෙන්නේ කියලා. නමුත් අපිට තේරුණා පල්ලි වල පමණක් දේශනා කරන එක අපේ සමාජය නිවැරදි කරන්නට මදි. අපි සමාජයේ ඇතුළාන්තයට යන්නට ඕන. ඒ පවුල් වල ඇතුළාන්තයට ගියොත් තමයි නිවැරදි සමාජ සංශෝධනයක් සිදු කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි වීදි ප්‍රචාරයක් පටන් ගත්තා. ළමා අපයෝජනයේ පිළිබඳව ඒට විරුද්ධව, මත්ද්‍රව්‍ය වලට විරුද්ධව, මත්ජාවාරම්කරුවන්ට විරුද්ධව, පාතාල කල්ලි වලට විරුද්ධව, ඒ වගේම විවිධ සමාජ පරිහානි වලට පවුල් වල තිබෙන කඩා බිඳීම් වලට විරුද්ධව ඒ පවුල් වර්ධනය කරන්නට අධ්‍යාපනයේ වැදගත්කම ලබා දෙන්නට සදහවත් සදාචාරාත්මක දරු පරපුරක් බිහි කරන්නට අවශ්‍ය කරන අනුශාසනාවන් ලබා දෙන්නට අපි වීදි ප්‍රචාරයක් පටන් ගන්නකොට එතනත් අපේ සමාජයේ මිනිස්සු අපිට හකුල් එලනවා. අපිට පොලිසියට වහම පැමිණිලි කරනවා. අන්න මෙන්න තෞහීද් ජමාත්කාරයෝ ඇවිල්ලා මෙන්න අපිට දේශනා කරන්න එනවා වහම නවත්තන්න කියලා. පොලිසියෙන් ඇවිල්ලා කියනවා ඔබ වීදි ප්‍රචාරය කරන්න එපා කියලා. මහත්මයාට දැනගන්න මේ පසුගිය මාසයේ සිද්ධ වුණ දෙයක්. ජනවාරි මාස 4 වෙනිදා අපි මාලිගාවත්තේ පටන් ගත්තා. මේ ජනවාරි මාස 4 වෙනිදා බොහෝ කාලයකට පස්සේ යම් ප්‍රශ්න තිබුණනේ සමාජයේ. ඒවා निराකරණය වුණාට පස්සේ මද්ද්‍රව්‍ය විරෝධී මාලිගාවත්තේ මද්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන. මාලිගාවත්ත ව්‍යාප්ත වැඩසටහන. නමුත් කරපු දේ තමයි එක වැඩසටහනයි කරේ මාලිගාවත්ත පොලිසියෙන් එනවා. මේක කරන්න එපා. ඇයි මාත්‍යෝ මද්ද්‍රව්‍ය විකුණන්නද කියන්නේ? අලෙවි කරන එක එපා කියලා දේශනා කරනකොට පාවිච්චි කරන එක එපයි කියලා දේශනා කරනකොට ඇයි නවත්තන්න කියන්නේ? කරන්න එපා. ඇයි ප්‍රශ්නේ වෙයි? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නය කවුද ප්‍රශ්න කරන්නේ මද්ද්‍රව්‍ය වලට විරුද්ධව? මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන. ඔන්න ඔබතුමන්ලට අවස්ථාව වුණ සිරබාරයට ගන්න. ඒක නොකර ඇයි අනුශාසනා කරන අපව නවත්තන්නේ? නෑ නවත්තන්න ඕන. හේතු කියන්න බෑ. ලිඛිතව ඉල්ලීමක් දැන් ලිඛිතව ඉල්ලීම් දෙන්නත් බෑ. නවත්තන්න. අන්න සමාජයේ මිනිස්සු අපිට හකුල් ආරක්ෂක අංශයත් සමහර අවස්ථාවලදී අපිට හකුල් එලනවා. අපි මනසට එකඟව චිත්ත පාරිශුද්ධියෙන් මේ සමාජ සංශෝධනය අපි කරන්න බලන අපිට දන්නවා මේ මැද කොළඹ ප්‍රදේශයේ මුස්ලිම් ජනගහනය බහුල වන නිසා
මුස්ලිම් ජනතාව තුළ මත්ද්‍රව්‍ය පරිහරණය, පරිභෝජනය, ප්‍රවර්ධනය අලවිය වැඩි. මුස්ලිම් නොවන ප්‍රදේශවල මුස්ලිම් නොවන ජාතිකයන් ඉන්නවා. ඔවුනුත් කරනවා ඒවා. කවුරුත් නොකර මුස්ලිම් ජනතාව පමණක් කරන දෙයක් නෙවෙයි. නමුත් අපට වගකීමක් තිබෙනවා. අපේ සමාජය තමයි මේකට නම ගියා එන්නේ. මේකේ කුඩු රජ්ජුරුව එන්නේ අපේ සමාජය. ඒ රජ්ජුරුවන්ව නැති කරන්න ඕනේ මේ සමාජයෙන්. මේ කුඩු කියන දේ නැති කරන්න ඕන, අයිස් කියන දේ නැති කරන්න ඕන, මත්ද්‍රව්‍ය නැති කරන්න ඕන. මේකට අපි යම් කිසි වැඩ පිළිවෙලක් සලස්සනකොට අපට හකුල් එලීම් සිද්ධ වෙනවා. මේ වගේම මේ මාලිගාවත ප්‍රදේශයේ අපි දරුවන් සම්බන්ධයෙන්, දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් ඉස්ලාම් පවසන මාර්ගෝපදේශ ගැන අපි වැඩසටහන් පවත්වලා තිබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපට පවුල් වලට විනිවිදව ඇතුල් වෙන්නට අවස්ථාව නොලැබීම. ඒ පවුල් වලට අපිට විනිවිදව ඇතුල් වෙන්නට අවස්ථාව නැතුව තිබෙනවා. එම නිසා අපට තිබෙනවා ප්‍රශ්නයක්. මේක හරියාකාරව දිගින් දිගට අවිච්ඡින්නව පවත්වා ගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් ඔබතුමාගේ ඒ විමර්ශනාත්මක චෝදනාව සත්‍ය සැබෑ චෝදනාවක් මා ඉස්මත්ෙන් පිළිගන්නවා. ඒ අඩුපාඩු අපේ සමාජයේ තිබෙනවා. ඉන්ෂාඅල්ලාහ් සර්ව බලධාරී දෙවියන්ගේ කැමැත්තට අනුව අපගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අපේ සමාජයේ දරුවන් අපි ආරක්ෂා කරගන්න ඕන. මේ දරුවෝ තමයි අනාගතයේ මේ සමාජයේ නායකයෝ. දරුවන්ව මතින් හිටියනම් නායක වුණාට පස්සේ නායකෝ මත්තු ලොවේ නායකවරු වෙලා සියල්ලක්ම පරිහානියට වෙලා යයි කියන එක අපි හඳුනාගෙන තිබෙනවා. ඒ දේ නැති කරන්නට අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සමාජ සංශෝධන ක්‍රියාවලියක් අපි සිද්ධ කරනවා. නමුත් අපි හිතන පතන ප්‍රතිඵල අපිට ලැබිලා නැහැ කියන එක මා නිහතමානීව පිළිගන්නවා. ස්තුතියි රාසික සහෝදරයා. ඔබතුමාට මම කියනවා මේ ඔබතුමා ලොකු ප්‍රයත්නයක් දරන මේ සුද්ධ කුරාණය මේ ඔළුව වලට දෙන්න. හැබැයි ඔළුව වලට යන්නේ නැහැ. යනවනම් මාලිගාවත මේ තත්ත්වෙන් තියෙන විදියක් නැහැ. හරිද? ඔබතුමාගේ මේ වැඩසටහන යම්කිසි ප්‍රගතියක් තියනවාද නැද්ද කියන එක මම විශ්වාස කරන ප්‍රගතියක් නැහැ. ප්‍රගතියක් තියෙනවා නම් ඔබ විශ්වාස කරනවා නම් තියෙනවා කියලා එහෙම නෑ. මම එහෙම නෑ කියන්නේ. ඔබතුමා සමීක්ෂණයක් කරන්න ඕනේ. පල්ලියට ගිහිල්ලා මවුලවතුමාගෙන් දැනගෙනවත් ගෙවල් වලට ගිහිල්ලා දෙමව්පියන්ගෙන් දැනගෙන මේ මාලිගාවත්ත පොලිසියට ගිහිල්ලා පැමිණිලි කීයක් එනවද? විවිධාකාර පැමිණිලි. ඒ එන හැම පැමිණිල්ල 100ක් આવොත් 90ක් මේ සුද්ධ කුරාණයේ අදාන ජනතාවගේ සහෝදරවරුන්ගේ ප්‍රශ්න. එතකොට එතනින් ඔබතුමාට හොයාගන්න පුළුවන් මේ වැඩසටහනෙන් ඔළුවට මිනිස්සු දෙයක් දාගෙන නැහැ. අර මාලිගාවත්තේ ඔබතුමා මේ මොනවාද මත්ද්‍රව්‍යයට විරුද්ධ වැඩසටහන කරගෙන යන පොලිසියෙන් වෙලා නවත්තන්නේ කොහොනේ? සමහර වෙලට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරන අයටයි පොලිසියටයි ලොකු ලින්ක් එකක් නේ. කෝල් කරලා කිව්වද අපිව මරනවා නැත්නම් නවත්තපන් කියලා කිව්වද නැහැ. ඔබතුමාගේ ආරක්ෂාවට ඒක කරාද දන්නේ? පොලිසිය අපේ ආරක්ෂා කරන එක විතරක් කියලා නවත්තලා එහෙම කරාද දන්නේ නැහැ. ඒකත් මම මේ පැත්තේ හිතනවා. හරි. හරිද? මේ මට එච්චරයි කියන්නේ. ප්‍රශ්න ගොඩක් අහන්න නිසා අර මම ඒකටත් පොඩි අදහසක් මතු කරන්නම්. දැන් අපේ සමාජයේ අපේ නිකාය නොවන තබ්ලිග් නිකායේ උලමා සභාව වෙනත් නිකායවලත් දැඩි ප්‍රයත්නයක් දරනවා අපේ සිසුදරු පරපුර විනයවත් සදාචාරාත්මක ආධ්‍යාත්මික පිරිපුන් සමාජයක් බවට පරිවර්තනය කරන්න. නමුත් අපි වෑයම් දරපු එකේ මම කිව්වා මන්දගාමී ප්‍රගතියක් තිබෙනවායි කියලා. මේ මන්දගාමී ප්‍රගතියට හේතුව උනේ අපට දැන් අපි සාමාන්‍යයෙන් දිවයිනපුර අපි අපත් සමග මිනිස්සු සම්බන්ධ වෙනවා. ඒ දිවයිනපුර සුද්ධ වූ කුර්ආනය හා නබි නායකතුමාණන්ගේ මඟ පෙන්වීම අවබෝධ කරගත හැකි මානසිකත්වයෙන් යුත් තරුණ පරපුරක් අපි බිහි කරලා තිබෙනවා. මුලදී එහෙම හිටියේම නැහැ. තනිකර මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් යුත් ප්‍රෝඩාමනුයි යන්තර මන්තර වසී ගුරුකම් ඇස්වා කටවා බිල්ලි හුනියම් අඳහන් බැලීම නිමිති බැලීම එවැනි ඉස්ලාම් ධර්මානුකූල මේ සියල්ලක්ම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් පිරුණු සමාජයක් ජීවත් වුණු ජන සමාජයක් සුද්ධ වූ කුර්ආනය කියන්නේ මොකද්ද? නබි නායකතුමාණන් මොකද්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලලා ප්‍රශ්න කරන සමාජයක් අපි දැන් බිහි කරලා තිබෙනවා. ඒ වසර 21 ප්‍රතිඵලය එකයි. නමුත් අර අපි බලාපොරොත්තු වන 100% ප්‍රතිඵල ලැබිලා නැහැ. ඉන්ෂාඅල්ලාහ් සෑම ක්‍රියාවකම ප්‍රතිඵලය අපි දැන්ම වපුරන්නට බැරි වුණත් සමහරලාට අපි නොමැති කාලයක පවා එම බීජ පළදරලා අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක අපි ආරම්භ කිරීමක් කරලා තිබෙනවා කියන එකෙන් සෑහීමකටපත් වෙනවා. ඊළඟ දේ තමයි ආරක්ෂක අංශය අපට කවදාවත් බාධා පමුණුවන්නේ නැහැ. වැඩසටහන් වලට නිදහසට බාධා පමුණුවන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී සාමය කඩාකප්පල් වෙයි කියලා හිතලා ඔවුන් සමහර හොඳ දේවල් නවත්වන්න බලනවා.
එතරදී ඔවුන් දැනුවත් විය යුතුයි සමාජයට යහපත් දෙයක් නම් ඒ දේ නොනවත්වා ඒ අවස්ථාවේදී සාමය කඩා කප්පල් කරන අනෙක් පාර්ශවයේ මැඩ පවත්වන්න ඕනේ. එතනදී ඔවුන් සියුම් අවබෝධය ලබා ගත්තා නම් මේ තවදුරටත් මේ සමාජීය ප්‍රවර්ධන කටයුත්ත සාර්ථකව සිද්ධ කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඊළඟ ප්‍රශ්න. මගේ නම දේවි. මක්කාව සහ මදීනාවට අනික් ආගමිකයෝ ඇතුළු වීමට අවසර නොදුන්නේයි. දේවි මහත්මිය ශ්‍රී දේවි ප්‍රශ්නයක් ඇහුවා. හොඳ ප්‍රශ්නයක්. මක්කාව තුලට මක්කමා නගරයට මුස්ලිම් නොවන ජනතාව ඇතුල් නොකරන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවා. දැන් උතන යම් කිසි කරුණු කාරණාවන් කීපයක් අපි දැනගත යුතුයි. මුස්ලිම් ජනතාව පූජනීය ස්ථාන වශයෙන් පුණ්‍ය භූමි වශයෙන් තුනක් අපි විශ්වාස කරනවා. එකක් තමයි මක්කමේ පිහිටි මස්ජිදුල් හරාම් කියන කාබතුල්ලාව නැමැති ගෘහය. ඒ අර කළු පෙට්ටියක් වගේ තිබෙන දේවස්ථානය. දෙවෙනි දේ තමයි මදීනාව කියන සෞදි අරාබියාවේම මදීනාවේ තිබෙන මස්ජිදුන් නබවි කියන නබිවරයාණන් විසින් ඉදි කරන ලද පල්ලිය. තුන්වෙනි පූජනීය ස්ථානය තමයි ජෙරුසලමේ පවතින මස්ජිදුල් අක්සායවත් ඒ අර බයිතුල් මුකද්දස් කියලා තිබෙන්නේ මස්ජිදුල් අක්සාව කියලා දැන් ගාසා තීරේ රණ්ඩු සිද්ධ වෙන්නේ ප්‍රධාන පල්ලියක් වෙන අක්සා පල්ලිය කියලා. මේ තුන මුස්ලිම් ජනතාවගේ පූජනීය ස්ථාන වශයෙන් අපි සැලකනවා. දැන් පූජනීය ස්ථානයකට ඇතුල් වීමේදී මුස්ලිම් නොවන ජාතිකයන්ව ඇතුල් වීම සම්බන්ධයෙන් යම් කිසි සීමාවක් ඉස්ලාම් පනවා දී තිබෙනවා. විශේෂයෙන්ම මක්කමට හා මදීනාවට ඒ තුන්වෙනි පූජනීය ස්ථානයට පවා ඇතුල් වීමට තානම් කරලා නැහැ. අද වර්තමානයේ ක්‍රිස්තියානි ජනතාවත් යුදෙව් ජාතිකයනුත් මුස්ලිම් ජාතිකයනුත් හිමිකම් පාන පල්ලියක් තුන්වෙනි පූජනීය ස්ථානයේ. එම නිසා කොහෙත්ම බෑ ඒ සීමාව පනවන්න. නමුත් සුද්ධ වූ කුර්ආනයේ පැහැදිලිව අනක් තිබෙනවා මස්ජිදුල් හරාම් කියන කාබතුල්ලාව කියන මේ දේවස්ථානයට මුස්ලිම් නොවන ජාතිකයන්ව ඇතුළත් කරන්න එපා කියලා. ද අප රටෙත් සමහර පුණ්‍ය බිම් පුදබිම් තිබෙනවා. ඓතිහාසික පුරවරයන් තිබෙනවා පුදබිම් තිබෙනවා. ඒ පුදබිම් වලට යන අවස්ථාවේදී යම් යම් ප්‍රායෝගික රීති වගේක් නීති නෙවෙයි රීති වගේක් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් පුදබිම් වලට යෑමේදී මුස්ලිම් කාන්තාවන්ගේ උතුරු සළුව ලිහලා තමයි යන්නට ඕන. ඕන නියම කරනවා. දැන් එතනදී ඇතුල් වීමට අවසරය ලබා දෙනවා. නමුත් ඔබ මේ පුදබිමට ඇතුල් වෙනකොට ඔබේ ඉහළ තිබෙන ඒ මොට්ටක් කිලිය ගලවා ඉවත්වන්න කියලා කියනකොටම මුස්ලිම් පුරුෂයෙකුට හා මුස්ලිම් කාන්තාවකට වාම වැරදි මානසිකත්වයක් කරනවා. මොකද්ද මේ? අපේ සංස්කෘතිය අදහගෙන අපේ තිබෙන මොට්ටක් කිලිය දාගෙනම ඇයි මේ පුදබිමට යන්න දෙන්නේ නැත්තේ? මොකද්ද තියෙන ප්‍රශ්නේ? සමහර වෙලාවට ඉංග්‍රීසි ජාතික කාන්තාවන් අඩ නිර්වත්ව පවා ඒ පුදබිම් වලට ඇතුල් වීමට අවස්ථාව ලබා දෙනවා. නමුත් මුස්ලිම් කාන්තාව ඉස ආවරණය කරගෙන යන්න දෙන්නේ නැහැ. ඒක අවස්ථාවකදී මම පව ඇහුවා. පොළොන්නරුවට ගිය වෙලාවේ අර නටබුන් ප්‍රදේශ ඒ පින්බිමක් පවා නොවේ. සමහර ආරාම තිබුණා. ඒ ආරාම වලට යන අවස්ථාවේදී පව මගේ භාර්යාවගේ හිස ආවරණය ඉවත් කරන්න කිව්වම මම ඇහුවා ඇයි එහෙම කරන්නේ? පාදහන් ඉවත් කිරීම එක සාමාන්‍ය දෙයක්. දේවස්ථානයක් අපවිත්‍ර නොවිය යුතුයි. මුස්ලිම් ජනතාව පවා පල්ලි වලට අපි දෙවියන් නම දිනනවා නම් පාවහන් නැතුව නම දින්න පුළුවන්. පැලඳගෙනම. නමුත් පල්ලියක් තුල දෙවියන්ව නම දිනකොට පාවන් පැලඳුනොත් අවට පරිසරයේ තියෙන අපවිත්‍ර ඔක්කොම පල්ලිය තුලට එයි. එතනදී බෑ. එළිය නම දිනනවා නම් පාවන් නැතුවත් නම දින්න පුළුවන්. ඒක සාධාරණයි. නමුත් ඇයි මේ ඉසාවරණේ නෑ නමුදුම් ස්ථානයක් නිසා ඉසාවරණේ නොකරන එක තමයි අපේ චාරිත්‍රය කියනකොට ඊට එයන් අපිට කරුණු දක්වන්න බෑ. චාරිත්‍රයක් කියලා කියනකොට අපි ඒ චාරිත්‍රයට ගෞරව කරලා ඉවත් වුණා. මේ වගේ ඉස්ලාම් වල මක්කම කියන නගරය තුල යම් යම් චාරිත්‍ර තිබෙනවා. මක්කම තුල අපට තනකොළ පවා ඉවත් කරන්න අයිතියක් නැහැ. විශේෂ නීතියක් තිබෙනවා. මක්කම තුල ඒ මක්කමේ විශේෂ වන්දනාව සඳහා ගිය අවස්ථාවේදී විශේෂිත ඇඳුමක් අපි අඳින්නට ඕන. ඒ වන්දනාවේදී සුදු වස්ත්‍රයක් පළඳින්නට ඕන. සුදු පොරෝණයක් පොරව ගන්නට ඕන. මසන ලද ඇඳුමක් පවා අපට අඳින්න බෑ. මුස්ලිම්වරුන්ටම විශේෂ නීති තිබෙනවා. ඒ වන්දනාව ඉටු කරාට පස්සේ අපේ පිරිමින් නම් ඉසකෙස් බෝ ගන්නට ඕන. දඩ සතුන් ඒ මක්කම කියන පල්ලියේ සීමාව තුල සතුන් දඩයම් කරන්න බෑ. මෙවැනි විවිධ රීති ආගමික රීති වශයෙන් ඒ මක්කම තුල තිබෙනකොට මේ මුස්ලිම් නොවන ජනතාව 100% අනුගමනය කිරීමේ අවස්ථාව නැහැ. උදාහරණයක් වශයෙන් තවත් ප්‍රායෝගිකව මම කියන්නම්.
රතු පල්ලිය තිබෙනවා පිටකොටුවේ. රතු පල්ලිය දැන් සංචාරක දේවස්ථානයක් බවට පත් වෙලා සියලු දෙනාම ඒ නරඹනවා. හොඳයි නරඹන්නට ඕන. විසිට් මස්ජිද් කියන සංකල්පයක් තියෙනවා අපේ සමාජය තුළ. අපේ දේවස්ථාන නරඹන්න. මේ ජිහාද් බංකර්ද නැද්ද කියලා බලන්න යන්න ඕනේ. දේවස්ථාන නරඹන්න පුළුවන්. හොඳයි. නමුත් ඒ රතු පල්ලියේ විශේෂ නියමයක් තිබෙනවා. විදේශ කාන්තාවක් නම් අඩ නිර්වත්ව ඇතුළට එන්නට බෑ. විශේෂ ඇඳුමක් ඔවුන් පැනඳගත යුතුයි. මෙසේ සමහරු ඇඳුම පළඳින්නට කැමති නම් පමණයි ඇතුළට යන්න පුළුවන්. කැමති නැත්නම් ඇතුළට යන්න බෑ. එතන ඔවුන් රීතියක් දාලා තිබෙනවා. ලංකාවේ නීතිය අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙක්ට ඔබ මුබ යෑමේ අයිතිය තිබෙනවා. ඒක ව්‍යවස්ථාපිත නීතියක් අයිතියක්. නමුත් දේවස්ථානයක් තුළට යනකොට මේ ඇඳුම තුලින් තමයි ඔයා එන්න ඕන කියලා අපේ අයත් කියනවා. මුස්ලිම් නෝන අයත් කියනවා. මෙවන් වූ ආගමට සම්බන්ධ යම් යම් කාරණාවලදී මක්කම පල්ලියට එනකොට පමණක් මුස්ලිම් නෝන ජනතාව ඇතුල් වෙන්න එපා. ආවනම් ඔයගලන්ට මේකේ තිබෙන ක්‍රමවේදය මොකක්ද කියලා දන්නේ නැහැ. මක්කම කියන පල්ලිය මුලින්ම නිර්මාණය කරේ ආදම් තුමාගෙන් පළමු මිනිසාගෙන්. දෙවියන් නැමදීම සඳහා එකම දෙවියන් වන අල්ලා නැමදීම සඳහා. පසු කාලීනව ඒ පල්ලිය ජරා ජීර්ණයටපත් වුණා. නැවත ඒබ්‍රාම් කියලා වක්තෘවරයෙක් පැමිණ නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ප්‍රතිසංස්කරණය කරලා අල්ලා දෙවියන් නැමදීම සඳහා පැවැත්තුවා. නමුත් ඒබ්‍රාම් කියන ඒ නබිතුමාගේ සම්ප්‍රාප්තියට පස්සේ වසර දසදහස් ගණනකට පසුව එම පල්ලියේ ප්‍රතිමාවන් 360ක් නිර්මාණය වුණා. ඒ අරාබි ජාතිකයන් නිර්මාණය කරලා එකම දෙවියන් වෙනුවෙන් ගොඩනගපු දේවස්ථානයක ප්‍රතිමා 360ක් නිර්මාණය වුණා. ඒ ඉවත් කරනට තමයි නබිනායකතුමාණන් වක්තෘවරයෙක් වෙන්නේ. නබිනායකතුමාණන් වක්තෘවරයෙක් වෙලා මදීනාවේ රාජ්‍ය පාලනය ලැබුණට පස්සේ මක්කමට එතුමාණන්ගේ ඉදිරි වර්ෂ 8 වන වසරේදී තමයි නැවතත් මක්කම අත්පත් කරගන්නේ. අත්පත් කරලා ඒ ප්‍රතිමාවන් සියල්ලක්ම ඉවත් කරලා තමයි නැවත මුස්ලිම් ජනතාවට ඒ පල්ලිය ලැබෙන්නේ. මෙසේ පල්ලිය ලැබිලා දැනට අවුරුදු 1400ක් වෙනවා. කිසිම ප්‍රතිමාවක් හෝ දෙවියන් වෙනුවට වෙනත් කෙනෙකු නමදින තත්වයක් ඒ පල්ලිය තුල නැහැ. එසේ තිබියදී නැවත වතාවක් මුස්ලිම් නෝන ජනතාවට ඒ අවස්ථාව ලබා දුන්නා නම් ඔවුන් යම් කිසි ආකාරයක මේ පොදු පූජනීය ස්ථානයක් කියලා හිතලා ප්‍රතිමාවක් තියන්නට ආවනම් ඒ ආගමානුකූලව බරපතල වරදක් බවට පත් වේවි කියලා මක්කම කියන මේ පල්ලියට පමණක් එන්න එපා කිව්වා. ඒකෙන් අදහස් වන්නේ ලංකාවේ තියෙන ලෝකයේ තියෙන ඕනෑම පල්ලියකට මුස්ලිම් නෝනායකට යන්න පුළුවන් කියන එකනේ. ඒ තුල අන්තර්ගත වන මක්කම පල්ලියට විතරක් යන්න එපා කියන්නේ අනිත් පල්ලි වලට යන්න පුළුවන් කියන එක. අතන්ට යන්න එපා කියන්නේ විශේෂ හේතුවක් තිබෙනවා. අනිත් පල්ලි වලට යන්න නම් පොදු හේතුවක් තිබෙනවා. යනකොට පොදු කොන්දේසියක්. කාන්තාවන් මාස් සුද්ධියෙන් සිටිය යුතුයි. සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික තැනකට යනකොට අපවිත්‍රව යන්න බෑනේ. පිරිමින් පවා නෑම අනිවාර්ය නොවු ලෙසින් සිටිය යුතුයි. මේ පොදු කොන්දේසියට යටත්ව විනීත ඇඳුමකින් ඕනම තැනකට යන්න පුළුවන් ඕනම පල්ලියකට යන්න පුළුවන් කියලා තිබෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනම ආගමක තිබෙන්නා වූ වත්පිළිවෙත් ක්‍රමයක එක කොටසක්. ස්තුතියි. රාෆික් සහෝදරයා. ඔව්. ඔබතුමාට ස්තුතියි ඔබතුමාගේ උත්සාහය සමාජය වෙනුවෙන් මේ අපිට මේ සවුන්ඩ් බොහොම අපහසුයි. ඔබතුමාගේ පැහැදිලි කිරීම ඔබතුමා උත්සාහ ග්‍රහණය කරගන්න. ජනතාව අතරට නියම විදිහට යන්නේ නැහැ එකක්. ඒ ඔබතුමා උත්සාහය හරිම හොඳයි. ඔක තමයි සිදු වෙන්නේ. ඉතින් මේ පළවෙනිම මම කියන මේ ආගම සම්බන්ධයෙන් කිව්වොත් අපි ආගමක ඕනෑම ආගමක තියෙන්නේ ආදර්ශයක්, දර්ශනයක්. හැම ආගම කතුවරයෙක්ම කියලා තියෙන්නේ හොඳ සහ නරක. ඉතින් ඒකම තමයි ඔබතුමාත් දැන් මෙච්චරලා පැහැදිලි කරේ. එතකොට මම බෞද්ධ ආගමකේ උනාත් බෞද්ධ ආගමකේ අපේ සාසුන් වහන්සේත් අපේ දරුවන් වෙනුවෙන් ඔබතුමා කියපු ටිකම තමයි අපේ දෙමව්පියන්ට පැහැදිලි කරලා තියෙන්නේ. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය අපේ ආගමික කතුරු මේවා වල දහම් විශේෂයෙන් අපි දහම් පාසල් කියන ඒ වගේ ආගම උගන්වන තැන්වල මේ දේ හරියට මම කියනවා අපේ පන්සලේ කෙරෙන්නේ නැහැ දහම් පාසලේ. ඒ වගේම පල්ලියේ දහම් පාසලේ උගන්වන්නේ ඒගොල්ලෝ එක්තරා සීමාවක ධර්මයක් වකෝ දෙයක් උගන්වනවා මිසක් මේ ළමයිගුණ හොඳ නරක කියන එක ඒක ඔබතුමා කියපු ටික ඉගෙනෙන්නේ නැහැ. ඒක අපේ පන්සලේ මම විශ්වාස කරනවා කෙරෙන්නේ නැහැ. ඒ වගේම ඔබතුමාලගේ පල්ලියේ දහම් පාසල් යනවා කියලා යනවා මිසක් ළමයි එළියට ආවට පස්සේ කිසිම ළමයෙක් ගුණ දහම් ගුණ දක්ක නැහැ. ඒක දෙමව්පියන්ගේ වගකීමක්. දැන් අපේ දෙමව්පියෝ සම්පූර්ණයෙන්ම
ඇත්තම කියනවා නම් අපිට බලාපොරොත්තු වෙන දෙමව්පියෝ ප්‍රමාණවත් නැහැ මේ ළමයි හදන්න. දෙමව්පියෝ හැදිලා මදිද දෙමව්පියෝ නැතිවෙන්නකමද ඒක කියන්නේ දැන් එහෙම තත්ත්වයක් නිසා තමයි අපේ රටේ මේ තරම්ම අපි දැන් ලෝකෙම ඇත්තටම මේ බොහොම දුර්වල රටක් තත්ත්වයට බැලුවොත් ඉස්සර අපි කියපු කොරියාව මේ වගේ දුර්වල රටවල් වලට හැම රටවලම අපි බබා අපි හැම අතික සංස්කෘතිය ගුණධර්ම මතින් ඒ වගේම ආර්ථිකය ඒ හැමදේ ඇතින් පිළිහිමට හේතු නොය ගුණධර්ම කියන ටික අපේ රටේ හරියට යන්නේ නැහැ ප්‍රජාව. මෙන්න මේක කෙරුණොත් අපේ රටේ මේක මම ඔබතුමලාගේ ආගම විතරක් පොදු දෙයක්. මේ අපේ ආගමෙත් ඕක තියෙනවා. මම දන්නේ නැහැ අපේ මේ දෙමළ සහෝදරයන්ගේ ආගම තුල ඒක කොහොම පාවිච්චි කියන මම දැනට ඒ සහෝදරයෝත් අපිත් එක්ක ආශ්‍රය කරනකොට අපිට තේරෙනවා ඒ සහෝදරයන් තුල ඔය කියන තත්ත්වය අපි දකිනවා. හොඳ ගුණ දහම් විතරක් නෙවෙයි අපි දකිනවා ඒගොල්ලන්ගේ සිවිය යුතු තිබිය යුතු හොඳ ගුණ දහම් වගේම අනවශ්‍ය ගුණ දහම් තියෙනවා. අපි රජයේ ආයතන පළාතේ ඉන්න කෙනෙක් මම විශ්‍රාමික කෙනෙක්. ඉතින් ඒ ආයතන තුල බව අපි මේ දැකපු දෙයක්. වැඩිහිටි සහෝදරයන් තුල වයස සහෝදරයන් තුල හැමතැනම මේ දේ තියෙනවා. මෙන්න මේ තත්ත්වය අපි වෙනස් කර ඔබතුමාගේ උත්සාහය එවැනි දෙයකට තමයි. නමුත් ඒ තත්ත්වය වෙනස් කරගන්න බොහෝ උත්සාහ කරන මේකට සමාජයේ සහයෝගය ඔබතුමාට ලැබෙනවා මදි කියන එක මට තේරෙනවා. ඇත්තටම ඉතින් අපේ සිංහල සහෝදරයෝ බොහෝ දෙනෙකුට මම මේවා දැනුවත් කරත් මේ ස්ථානයේ පැමිණුණු ප්‍රමාණය බොහොම සුළුයි. ඒ වගේම මුස්ලිම් සහෝදරයන්ට මම දැනුවත් කරනකොට මෙන්න මේ වගේ ගැටලුවක් ආවා. අයියෝ ඔය ජවුද්දමාත් කියන කට්ටිය මේගොල්ලෝ මේ ආගම විකෘති කරගෙන යන අය. මුස්ලිම් සහෝදරයෝ මොකද වෙන්නේ? ඒ මොකක්ද තියෙනවා. ඒක මොකද්ද කියලා බලන්න ඒකට ඔබතුමා ප්‍රතිකාරය කරන්න. හරි. ජමාත් කියන ආගමයි ඔබතුමා ළඟ නබීතුමා සාක්ෂාත්සේ කියපු දෙයයි අරගොල්ලෝ අදහන දෙයයි අතර මොකක්ද මේ දෙන පරස්පරතාවය ඒක එක තත්ත්වයකට ගන්න. අනේ ඔබතුමාට විරුද්ධ වෙන්නේ සිංහල ජනතාව නෙමෙයි. ජමාත් එකට විරුද්ධව සිටින්නේ බොහෝ දුරට සිංහල ජනතාව නෙමෙයි. මොකද අපිට සිංහල ජනතාවට අවශ්‍යතාවයක් නැහැ කිසිම ආගමකට ගරහන්න කිව්ව මුළු ලෝකෙම පිළිගන්න මම මේ කියන්නේ මුළු ලෝකෙම පිළිගන්න සාතුමාසේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. ඔව්. ඒකට ගරු කරනවා ලෝකෙම. ඒ නිසා මේ අනිත් ආගම් වල ගැරහීමක් අපිට කරන්න කියලාත් නෑ අපි කරන්නේ. ඉතින් හැම සහෝදරයෙක් අපි ආශ්‍රය කරනවා. ඉතින් ඔන්න ඔය තත්ත්වයේ තියෙනවා ඔබතුමාලගේ සහෝදරය අතර. හරි. ඔබතුමාලගේ කියන ධර්මයේ වෙනස්ලු නබිතුමා සාක්ෂාත් වහන්සේ දේශනා කරපු ධර්මයට. අන්න ඒ ටිකත් හදාගන්න. දූදරුවන් මෙලි පැත්තට මම දැනටවත් කරගෙන යනවා මේ ළමා සංරක්ෂණයේ මේ පොඩි පහත් මට්ටමේ පවුල් වල ඉන්න ළමයි මට බෑ දැන් වැඩි හිටියයි තරුණ අය අපි කියන්නේ අහල්පත් නෑ දැන් තරුණ ළමයි. ඒ නිසා මේ ළමා පරපුර ගොඩනැගීමේ වැඩසටහන වැඩ පිළිවෙලක් මම මේ ප්‍රදේශවල කරගෙන යනවා. මට අන්න ඒකට ඔබතුමාලා උදව් කරන්න අපිට දැන් කරන්න ඉතිරිලා තියෙන දේ තමයි මොකද ළමා පරපුර මේ කරදරෙන් ගොඩ ගන්න. එහෙම ගොඩ තමයි අපිට තව අවුරුදු 10කින් හරි 20කින් හරි මේ රට යම් කිසි හොඳ මට්ටමකට ගේන්න. තරුණ පරපුර විනාශ වෙලා ඉවරයි. එහෙමයි. මේගොල්ලන් දැන් අපි කියන්නේ කහන්න නැති මට්ටම වැඩි හිටි මට්ටමක් දැන් අපිට කරපු දේ වැඩි හිටියෝනේ අපි රට අපි මේ විදිහටපත් කරේ. ඒක වැඩි විදිහට අපිට ගන්න දෙයක් නැහැ. එහෙනම් අපි මේ කුඩා පරපුර හදාගන්න එක කරගන්න වෙනවා. තව අවුරුදු 10කින් හෝ 20කින් හෝ හොඳ රටක් හදාගන්න. අන්න ඒ තත්ත්වයට ඔබතුමා කරන කාර්යය වැඩි දියුණු කරගන්න අන්න ඒකට වැඩි බරක් දෙන්න. ඉතින් මේ සහයෝගය ගන්න අපි මම මේක රාජ්‍ය මට්ටමින් හරි ඒ හැම පැත්තෙම ඔබතුමාට සහාය දෙන්න උත්සාහ කරනවා. හරි. බොහොම ස්තුතියි. මහත්මියගේ නම අරුන්දති ජයසිංහ නැගෙනහිර මාලිගාවට ග්‍රාම සේවා වසමේ මම සද්ධර්ම පාවති සද්ධර්ම ඒ වසමේ ඉන්න කෙනෙක්. මම විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්. විශ්‍රාමික රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් ඉන්න මහත්මිය විවිධ අදහස් ඇතුව වැදගත් ප්‍රශ්නයකුත් යොමු කරා. අදහස් දෙකක් ඉදිරිපත් කරා. පළවෙනි කාරණාව තමයි අපේ මුස්ලිම් ප්‍රජාව තුළ ඉන්න දෙමාපියන් ඔවුන් වැඩි දායකත්වයක් ලබා දෙන්න ඕන තමන්ගේ දරු පරපුර නිසියාකාරව හදා වඩා ගැනීම සඳහා. හොඳ පුනරුත්ථාපනයක් ලබා දීලා ඒ දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම තුළින් ඒ දරුවන්ව සමාජයට වැඩදායී ඵලදායී විනයගරුක දරු සමාජයක් බවට පත් කරන්නට ඒ අවශ්‍ය සහයෝගය මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබෙන්නට ඕන. ඒක ලැබෙන එක බොහොම මදි කියන එක එතුමිය දකින්න දෙයක්, සැබෑ දෙයක්, සත්‍යවාදී දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. අපේ සමාජයේ බොහොම අඩුයි. අපි නිකන් හරි නොමිලේ යමක් ලබා දෙනවයි කියලා කියනවනම් ඕනතරම් මිනිස්සු ඉන්නව අරගෙන යනවා.
අවශ්‍ය වටිනාම දේ අපි ලබා දෙන්න නොමිලේ කැඳෙව්වත් එන්නේ නැහැ. වස්තු වලට පිටුපස්සේ යන සමාජයක් බවට පරිවර්තනය වෙලා යනවා. ඒ සමාජ ක්‍රමය අපි නැති කරලා ආගමික දැනුම, ලෞකික දැනුම, අධ්‍යාපනික දැනුම, මේ සමාජය පිළිබඳව දැනුම, රටේ තත්ත්වය මොකක්ද කියන සමහරුන් අපේ සමාජයේ සමහරු ඉන්න පුළුවන්. අද වර්තමානයේ ජනාධිපතිවරයා කවුද කියලා වුවත් දන්නේ නැති වෙන්නත් පුළුවන්. සමාජයත් එක්ක තියෙන බැඳීම බොහොම අඩුයි. ඒව සියල්ලක්ම වෙනස් වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි එතුමිය ලබා දෙන දෙයක්. අපේ දරු පරපුර නිසියාකාරව අපි ඉදිරියට ගෙනියන ඒ වැඩපිළිවෙලට එතුමියගේ මට්ටමින් ලබා දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙනවා. අපටත් සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න කියනවා. අපිත් බොහොම විවෘත මනසකින් සූදානම් ජාත්‍යාගම් ભેදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකීය දුවා දරුවන්ගේ යහපත් අනාගතයක් උදෙසා සිදු කළ හැකි ඕනෑම ආකාරයක සමාජ සත්කාරයකට සහභාගී වන්න. ඒකට අපි විවෘත ප්‍රතිඥාවක් ලබා දෙනවා. මේ මහත්මියගේ සම්බන්ධතාව ලබා ගන්න දුරකථන අංකය අපි ඒ දිගටම අනිවාර්යෙන් පවත්වාගමු. ඊළඟට තමයි වැදගත්ම ප්‍රශ්නය තමයි වැඩසටහනට මහත්මිය සහභාගී වෙන්න අරුන්දති මහත්මිය සහභාගී වන්නට ආසා කරලා එනකොට සමහර මුස්ලිම් සමාජය කියනවා තෞහීද් ජමාත්ද. ඒගොල්ලෝ ආගම විකෘති කරන අය. ඒගොල්ලෝ පස්සේ අනේක භයානකයි වගේ අදහසක් එතුමියට ලබා දීලා එතුමියවත් වළක්වන්න උත්සාහ කරලා තිබෙනවා. නමුත් එතුමිය බුද්ධිමත් නිසා යම් අය පවසන දේවල් වලට අන්ධ භක්තියෙන් ඒවා අනුගමනය නොකර විශ්වාස නොකර විචාරශීලීව ඔවුන් පවසන්නේ කුමක්ද කියන එක ශ්‍රවණය කළ යුතුයි කියන මානසිකත්වයෙන් අද සහභාගී වුණ නිසා තමයි අපි කවුද කියන එක පවා එතුමියටත් අවබෝධ කරගන්නට හැකි වුණේ. තෞහීද් ජමාත් කියන එක මේ රටට විනාශකාරී හෝ බලපෑම් කරන සංවිධානයක් නෙමෙයි. අපි 2005 කියන වසරේ සංවිධානයක් වශයෙන් අපි ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. නමුත් ඊට පෙර ශ්‍රී ලංකා තෞහීද් ජමාත් කියන සංවිධානය අපි 2005 දී පටන් ගන්නට පෙරම වසර 1947 දීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ තෞහීද් කියන සංවිධාන බිහි වෙලා වැඩ කටයුතු දශක 7ක කාලයක් පුරා මේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිද්ධ කරමින් සිටිනවා. අපි කවදාවත් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට හානියක් වුණේ නැහැ. හැමදාම ශ්‍රී ලංකාවේ ඒ රටේ අනන්‍යතාවයට, භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීභාවයට, ස්වාධීනත්වයට, නිදහස් බවට, නිවහල් බවට අපි කවදාවත් බලපෑම් කරලා නැහැ. අපි කරපු දේ හොඳ දේවල් මොකක්ද කියන එක මම ටිකක් ලයිස්තුගත කරන්න. අපි අන්තවාදී සංවිධානයක්ද මානව හිතවාදී සංවිධානයක්ද කියලා ඔබ තීරණය කරන්න. මුස්ලිම් සමාජය තුළ තිබුණා ලේ දන් දීම කියන්නේ පාප කර්මයක් කියලා. ලේ දාණය, රුධිර පරිත්‍යාගය, ලේ මිදක් අවශ්‍ය කෙනෙකුට ලබා දීම පරිත්‍යාග කිරීම පාප කර්මයක් කියලා තිබුණා. උලමා සභාව එක්තරා අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ තිබෙන උලමා සභාව එක්තරා අවස්ථාවකදී රුධිර පරිත්‍යාගයේ තහනම් කියලා ආගමික තීන්දුව ලබා දුන්නා. ඒ සියල්ලක්ම නොසලකා හරිමින් අපි සමාජ විප්ලවයක් ඇති කරා. ලේ දන් දීම කියන්නේ ඉස්ලාම් ධර්මයේ සඳහන් වන උපරිම පුණ්‍ය කටයුත්තක් කියලා. මන් අහ්යා කඅන්නමා අහ්යන්නාස ජමීઆ. යම් කිසි කෙනෙක් එක් පුද්ගලයෙක්ව ජීවත් කෙරෙව්වා නම් ඔහු මුළු මානව සංගතියම ජීවත් කළ පුද්ගලයෙක් බඳුයි කියලා පස්වන පරිච්ඡේදයේ 32 වන වැකිය පවසන ඒ විධානය ඉස්මතු කරලා අපි ජීවත් කරවන්නේ ජීවිතයක්. ලේ බොන එක අපිට තහනම්. ලේ සුරා බොන එක තහනම්. ලේ වගුරු වන එක තහනම්. සමහරු සත්වයන්ගේ ලේ පරිභෝජනය කරා. ඒවා තහනම්. නමුත් මෙතනදී අපි කරන්නේ ලේ පාරවිලයනයක්. රුධිරයේ සත්කමකදී රුධිරයේ අවශ්‍ය කරන පුද්ගලයෙකුට රුධිරයේ පරිත්‍යාග කිරීමක්. ඒ පරිවර්තනය අපි සිද්ධ කරා, සමාජ පරිවර්තනය. ඊට පස්සේ විවිධ සංවිධාන ඇවිල්ලා ලේ පරිත්‍යාග කරන එක සමාජ මෙහෙවරක් කියලා දෙන්න පටන් ගත්තා. අපි 2014 වර්ෂයේදී 2015 වර්ෂයේදී එවකට අපි ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානය කියලා සංවිධානයකින් කටයුතු කරා. මුළු දිවයිනේම රුධිර පරිත්‍යාගයේ සිවිල් මුස්ලිම් සංවිධානයක් වශයෙන් සිවිල් සංවිධාන වලින් අංක 1ට අපි ලේ පරිත්‍යාග කරා. වසරකට ලේ පයින් 3000ක් අපි ලේ පරිත්‍යාග කරා ජාතික ලේ බැංකුවට. වසර දෙකේදීම ඊතරම් ප්‍රමාණයක් අපි ලේ දන් දීමේ කඳවුරු පවත්වලා
පසුවත් අපි අඛණ්ඩව තවවනතුරු ලේදන් දීමේ කඳවුර මේ මාලිගාවත මන්සිල් ප්‍රජාශාලාවේ විවිධ අවස්ථාවලදී අපි ලේදන් දීමේ කඳවුරු පවත්වලා තිබෙනවා. මේ අපි සමාජ පරිවර්තනය ඇති කරා. අපි ධර්මයේ විකෘති කරන අයද ධර්මානුකූලව ඇසිරෙන අයද කල්පනා කරලා බලන්න. සමාජ සත්කාරය ඒ කාලේ අපේ මිනිස්සු සිද්ධ කරා. සිද්ධ කරේ කොහොමද? මුස්ලිම් මිනිස්සුන්ව බලලා මුස්ලිම් මිනිස්සු දෙනවා. මුස්ලිම් නොවන එක්කෙනෙක්ව දෙන්නෙක්ව තමයි ගන්නෙ. අපි ඒ ක්‍රමය වෙනස් කරා. මුස්ලිම්වරුන්ට මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුයකමක් වන සකාත් කියන අරමුදල පවා ඒකෙන් කොටසක් පවා මුස්ලිම් නොවන ජාතිකයන්ට ලබා දිය හැකි කියන ආගමික මතය අපි සමාජගත කරා. ධාර්මික මූලාශ්‍රයතුව නිකන් නෙමෙයි. ධාර්මික මූලාශ්‍රයතුව අපි සමාජගත කරා. එහෙම මුස්ලිම් වල අනිවාර්ය යුතුයකමක් වශයෙන්ම කරන්නට පුළුවන් නම් දාන ධර්මයන් කරනකොට පරිත්‍යාග කරනකොට අපි දන් දෙනකොට ජාති ආගම් ભેදය කියන කණ්ණාඩිය ගලවලා ජාති ආගම් ભેදයෙන් තොරව මනුෂ්‍යත්වයේ මත සමාජ සේවා සිදු කළ යුතුයි කියලා අපි සමාජ සේවා කරා. විවිධ අවස්ථාවලදී 2016 දී අතිවිශාල ගම් වතුරක් ගැලුවා මේ කොළඹේ වෙල්ලම්පිටියේ. ඒ වෙල්ලම්පිටියන එක වෙල්ලම් දාන පිටියක්. හැම වෙලේම වෙල්ලම් කියන්නේ දෙමළෙන් ගම් වතුර. හැමදාම වෙල්ලම්. ඒ වෙල්ලම්පිටියේ ගලපු 2016 ගම් වතුරේ පන්සල් අත් නොහැර කෝවිල් අත් නොහැර සිවිල් සමාජ සංවිධානයක් වශයෙන් අපි අතිවිශාල මෙහෙයුමක් කරා. මට මතකයි එක්තරා අවස්ථාවකදී කොහිලවත්ත ප්‍රදේශයේ ඉඳලා සිංහල පවුලක් සම්බන්ධ කෙරුවා. අපට කෝල් කරනවා. අපි පවුලම කොටු වෙලා ඉන්නේ. බෝට්ටුවක් යවන අපි සිවිල් සංවිධානයක් රජයෙන් ගෙනල්ලා මෝටර් බෝට්ටු බස්සන්න කලින් අපි බැස්සුවා. ගම්වතුවේ ගියා ඒ පවුල පමණක් රකින්න. ඒ පවුල පමණක් උසුලාගෙන එන්න බෝට්ටුවේ වැල්ලම්පිටියේ මහා මාර්ගයේ ගම්වතුරට යට වෙලා වාරි මාර්ගයක් වෙලා ඒ වාරි මාර්ගයේ ඔස්සේ අපි ගිහිල්ලා ඒ පවුල අරගෙන ආවා. සුනක සාමාන්‍ය මුස්ලිම් ජනතාව සුනකයන් ඇසුරු කරන එක අඩුයි. සමහර සුනකයෝ දිවි ගලවා ගන්නට බැරිව සිටි වෙලාවේ කිසිදු අපවිත්‍රයක් සලකා නොබලා අපි ඒ සුනකයන්ව පවා ආරක්ෂා කරගෙන ආවා. මේ මානසිකත්වය අපි ගලවලා තිබ්බා එක පැත්තක. අපි ධර්මයේ විකෘති කරන අයද ධර්මානුකූල අයද සිතලා බලන්න. මේ රටේ මුස්ලිම් කාන්තාවන් තුල සමහරු මූණු ආවරණය කරනවා. ඒක ආගමික මතයක් කියලා විශ්වාස කරනවා. ඒ ඔවුන්ට ලබා දීලා තිබෙන ආගමික මඟ පෙන්වීම. නමුත් අපි මතයක් ගෙනාවා ඉස්ලාම් ධර්මානුකූල සාක්ෂි සාධක සහිතව මූණු ආවරණය කියන්නේ නබිනායකතුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියක්. වෙනත් කිසිදු කාන්තාවකට ඒ නීතිය අදාළ නැහැ. එසේනම් කරන එක පාපයක්ද? පාපයක් නෙමෙයි. නමුත් ඔබට අදාළ නොවන දෙයක් ඔබ කරන්න එපා. අදාළ නොවන දෙයකට ඔබ අවතීර්ණ වීම හොඳ දෙයක් නෙමෙයි. ඒ ඇවිල්ලා සීමාව මේක පැහැදිලිවම 33 වන පරිච්ඡේදයේ 53 වන වැකියේ හා 33 වන පරිච්ඡේදයේ 59 වන වැකිවල සඳහන් වනවා. 53 වන වැකියේ සඳහන් වනවා. වයිදා සஅල්තුකුම් මතාන් ෆස්අලූන්න මින් වරායි හිජාබින්. ඔබ නබිවරයාගේ භාර්යාවගෙන් යම් කිසි දේපලක් වස්තුවක් ඉල්ලන්නට ගියා නම් නබිනායකතුමාණන් සමාජ මේවරක් කරනකොට නබි මිත්‍රවරයෙක් යවනවා ගෙදරට ගිහිල්ලා මේ බඩු අරන් එන්න. එතකොට ඒ නබි මිත්‍රවරයා ගෙදරට එනකොට ඒ නබි මිත්‍රවරයා නබිනායකතුමාගේ ගෙවල සිටින භාර්යාවන්ගෙන් ඒ වස්තුව ඉල්ලා සිටිය යුත්තේ මින් වරායි හිජාබින් තිරයක් පිටුපස සිටගෙන. ඒක කාටද අනිවාර්ය වුණේ? නබිනායකතුමාණන්ගේ ගෙවල සිටින කාන්තාවන්. නබිනායකතුමාණන්ගේ ගෙවල සිටින කාන්තාවන් තමයි නබිනායකතුමාණන්ගේ භාර්යාව. ඔවුන් තිරයක් ඇතුළට යන්නට ඕන. 59 වන වැකියේ සඳහන් කරනවා විශ්වාස කළ කාන්තාවන්ට, නබිනායකතුමාණන්ගේ දියණිවරුන්ට, නබිනායකතුමාණන්ගේ භාර්යාවන්ට සර්ව බලධාරි දෙවියන් මුලදී යමක් පැනෙව්වා යුද්නීන අලයිහින්න මින් ජලාබීබිහින්න. ඔවුන් තමන්ගේ ජිල්බාබ් නැමැති වස්ත්‍රය දිගට අඳින වස්ත්‍රය පහත එළිය යුතුයි. ذාලික අද්නා අන් යුඅරෆ්න වලා යූදයින. එම වස්ත්‍රය ඇඳීමේදී කොන්දේසි දෙකක් තිබෙනවා. ذාලික අද්නා අන් යුඅරෆ්න. එම වස්ත්‍රය ඇඳීමේදී ඔවුන් කවුරුන්දයි හඳුනා ගනු ලැබිය යුතුයි. හඳුනාගන්නේ කොහොමද? මූණෙන්. එතකොට මුහුණ අනිවාර්යයෙන් වස්ත්‍රය එල්ල ගන්නට ඕන. එල්ල ගන්නට ඕන කිව්වම අපේ මිනිස්සු හිතුවා මූණත් වාගෙන එල්ල ගන්නට ඕන කියලා. එල්ලනකොට මූණ පමණක් පේන්න එල්ලන්න.
මූණ අනාවරණය කරලා එල්ලන්න. ඔබේ පයෝදර මතට අමතර සලුවක් උපාසක මාතාවන් පෝය දවසේ සිල් ගන්නකොට පයෝදරට දාන්න උතුරු සලුවක් වගේ අමතර සලුවක් කාන්තාවන් මුස්ලිම් කාන්තාවන් දාන්න හේතුව පිරිමීන්ගේ ඇස් යොමු වන ප්‍රදේශය මොකක්ද කියලා පිරිමීන්ගෙන් අහුවනම් කියයි. ඒ පයෝදර වසා ගන්න. මූණ වසන්න එපා. දාලික අදලා අයෝරෆ්න ෆලා යූදයින ඔබ අඳිනා වස්ත්‍රය තුලින් ඔබ හිංසනයට බාධා නොවිය යුතුයි. ඔබ හිංසනයට භාජනය නොවිය යුතුයි. මම අඩනිරුවත් ඇඳගෙන ගියනම් මම හිංසනයට භාජනය වෙයි. ඒ නිසා ඇඳුම ඇඟට තද නොකර අඩනිරුවත ප්‍රදර්ශනය නොකර පිරිමීන්ව අමතර ආකර්ෂණයක් ඇති නොකර චාම් ගතිකව ඇඳගෙන එළියට යන්න. මේ නීතිය පළ වුණා. නමිනාක මේක අපි කිව්වා. අපි ධර්මයේ විකෘති කරන අයද ධර්මානුකූලව කතා කරන අයද ඊළඟට සරියා බැංකුව කියලා බැංකුවක් ගෙනාවා. මුස්ලිම් වරුන්ට පොලිය තානම්. මේගොල්ලෝ සරියා කියලා බැංකුවක් ගෙනල්ලා බැංකුව කියලා බැංකුවක් ගෙනාවා. ගෙනල්ලා ඒකේ වක්‍රානුකූලව පොලියක් අය කරගන්නවා. ඒ පොලිය අය කරගන්න එක වැරදි. ඒක අපි මේ සමාජයට කිව්වා. සමාජයට කියලා මේ බැංකු ක්‍රමයේ වැරදි කිව්වා. මුස්ලිම් පොලියක් කියලා පොලියක් ඉස්ලාම් වල නැහැ. සිංහල පොලිය හරාම් මුස්ලිම් පොලිය හලාල් කියන්න බෑ. මේක කියනකොට අපේ සමාජයේ යම් යම් අය මාත්‍යා කිව්වා වගේ අර මත්ද්‍රව්‍ය වලට විරුද්ධව කතා කරනකොට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් උරණ වෙනවා. බැංකු ක්‍රමයට විරුද්ධව කතා කරනකොට බැංකු ජාවාරම් කරුවන් විරුද්ධ වෙනවා. මේ සමාජයේ සමහර වැරදි ක්‍රියා කරන අය ඔවුන්ගේ වැරදි දේවල් මේක වැරදි මෙන්න මේක කරන්න කියලා කියනකොට තරහ යනවා. අපේ මිනිස්සු ඒ කාලේ මොකද්ද කරේ? මුස්ලිම් නොවන කෙනෙක් මම විවෘතව ප්‍රකාශ කරන කෙනෙක් මට මුස්ලිම් සමාජයේ සමහර දෝෂාරෝපණය කරන්න බෑ. මට ඒ ගැන කිසිම තැකීමක් නැහැ. මුස්ලිම් නොවන කෙනෙක් වතුර කෝප්පයක් අරගෙන වතුර බීලා ගියන අපේ උන් දෙපාරක් තුන් පාරක් ඒ කෝප්පේ හේදුවා. ඇයි? ඒ කුලහීනතාවය උසස් පහත්කමක් බැලුවා. මුස්ලිම් නොවන ජනතාව අපවිත්‍රයි කියලා බැලුවා. අපි ඒ ක්‍රමය වෙනස් කරා. පල්ලි වලටම එන්න කියලා පල්ලි වල මුස්ලිම් නොවන ජනතාව කැඳවල වැඩසටහන් පැවැත්වුවේ මුලින්ම අපි ධර්මයේ විකෘති කරන අයද ධර්මානුකූල අයද මේ වගේ දේවල් කරනකොට අර පාරම්පරික ප්‍රජාව ඔවුන්ට ඔවුන් කියා ගන්නවා සාම්ප්‍රදායික කියලා නම තියාගෙන කරේ ඔක්කොම ආගමට පටහැනි දේවල්. මේක අපි විරුද්ධව කතා කරපු නිසා ඒගොල්ලෝ බැලුවා ඔවුන්ගේ බඩගෝස්තරේ නැති වෙයි. ආගම තියලා උපයා ගන්න ක්‍රමය ආගම් වාදයෙන් ඔවුන් උපයා ගන්න ලාභ ප්‍රයෝජන සියල්ලක්ම නැති වෙයි කියලා තමයි තෞහීද් ජමාත් විරුද්ධව විවේචන කරේ. නමුත් අපේ අවාසනාවකට මේ තෞහීද් කියන නම තියාගෙන එක මූසලයක් ඇවිල්ලා මම වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. නමුත් කරන්න ඕන දෙයක්වත් නැහැ. මුළු තෞහීද් ප්‍රජාවටම කැලලක් ඇති කරා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වෙලා ඒ ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ විතරයි ඒකට සම්බන්ධ. මේ ඒ සහරාන් හසීම් කියන පුද්ගලයාවයි ඔහුගේ සංවිධානයට සම්බන්ධ අය පිළිබඳවයි 2016 වර්ෂයේදී මම පෞද්ගලිකව බුද්ධියන්සේට වාර්තා කරලා තිබුණා. ත්‍රස්ත විමර්ශනංශයට වාර්තා කරලා තිබුණා. ඔවුන්ගේ ඇසීම් රටාවන් ගැන බලන්න කියලා. අපි හිතුවේ රටේ දේශීයත්වය, ජාතිකත්වය අපි ඒ වගේ මුස්ලිම් පරම්පරාවකින් පැමිණි අය මේ රටේ සහස්‍රයක කාලයක් සාජීවනය ඇති කළ අය අපි රට පරදුවට තබලා ඉස්ලාම ආගම වැජඹෙන්න ඕන කියලා හිතපු අය නෙමෙයි. මම සයිරා විද්‍යාලයේ තමයි සාමාන්‍ය පෙළ කරේ. මම කැඩෙට් කෝප්ස් ශිෂ්‍ය බට බලකායේ ප්‍රධාන ස්ථානයක් දරපු නිලයක් දරපු ශිෂ්‍යෙක් ඒ කාලේ. මම රන්ටඹේ හමුදා පූජු කඳවුරට පවා කැම්ප් ගිහිල්ලා තිබෙනවා. කඳවුරු ගිහිල්ලා තිබෙනවා. ඒවට අපි සහතික පත්‍ර අරගෙන තිබෙනවා. අපිට දන්නවා දේශීයත්වය කියන්නේ මොකද්ද? ජාතිකත්වය කියන්නේ මොකද්ද? ස්වෛරීභාවය කියන්නේ මොකද්ද? භෞමික අඛණ්ඩතාවය කියන්නේ මොකද්ද කියලා අපිට දන්නවා. අපි කවදාවත් තෞහීද් ජමාත් නමින් ඒවට බාධා කළේ නැහැ. නමුත් සාරාන් නසීම් තෞහීද් ජමාත් නමින් කරපු නිසා සියලුම තෞහීද් ජමාත් කට්ටිය ඒ ගොඩට දැම්මා. දැන් අපිට විරුද්ධව විවේචනය කරපු අයට අපිව හකුලන්න, අපිව මැඩපවත්වන්න ඒ ජාවාරම් කරුවන්ට ලැබුණ දේ තමයි පාස්කු ප්‍රහාරය. අන්න මුන් ඔක්කොම එකයි. එක මල්ලේ පොල් කියලා දැන් අපිව කොන් කරනවා. නමුත් මා හිතවත් සහෝදරියනි, සහෝදරවරුනි, දෙමාපියනි ලියා තබා ගන්න. අපි දේශපාලනය කරන්නට මේ දේ කරේ නැහැ. අපි කරන්නේ මේ සමාජයේ සත්‍ය යථාර්ථවාදී සහජීවනයක් ගොඩනගන්න.
කවදාවත් සර්ව බලධාරී දෙවියන්ගේ පිහිටෙන් ඒ දෙවියන් මතමා දිවුරා කියනවා කවදාවත් මේ රටේ ජාතික ආරක්ෂාවට හෝ ජාතික අනන්‍යතාවයට මේ සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ කවදාවත් බලපෑමක් කරන්නේ නැහැ. අපි මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අනිවාර්යයෙන්ම පෙනී සිටිනවායි කියන එක ප්‍රසිද්ධියේම කියා සිටිනවා. කියන්නේ ඔය ඉස්ලා වහන්න කැමති එකේ අර්ථ දෙකක් තියෙනවා. දැන් නබිතුමාගේ පිළිදලට විතරක් කිව්වට මේගොල්ලෝ මේක වීඩියෝ කරනවා. වීඩියෝ පාවිච්චි කරන්නේ එකක් අර ෆැෂන් එකට කියන්නේ නබිතුමාගේ ඒ ආර්ය ඒගොල්ලන්ගේ නෝනලාගේ தත්ත්වයේ එක අනිත් එක සහත්පත් මේ අය මේක පාවිච්චි කරනවා සොරකම් වලට. පාතු ඒ දෙක අදාත් දෙකේ තමයි අවුල පාවිච්චි කරන්නේ. ඒක නැති කරන්න ගියා කියලා රජයත් එක්ක ඒකල ලොකු විරෝධයක් තිබුණා. ඒ වගේ දේවල් වලට ඔබතුමා ගොඩක් වටිනවා මේ රටේ. අරුන්දති මහත්මිය පවසනා කර අපේ මුස්ලිම් සමාජයේ කාන්තාවන් මුහුණු ආවරණය කරන පරිත්‍යාගයක. ඔවුන් මේ සමාජයට යම් කිසි හානියක් කරන්න ඕන කිතල කරනව නෙමෙයි. ආගමේ කොටසක් කියලා හිතාගෙන ඇත්ත වශයෙන්ම ඔවුන් පරිත්‍යාගශීලී කාන්තාවන්. බොහෝම යහපත් කාන්තාවන්. ඔවුන් නිතරම තමන්ගේ මුහුණේ අලංකාරය පවා බාහිර පුරුෂයෙකුට නොපෙන්විය යුතුයි කියලා. ඒක ඔවුන්ගේ චිත්ත පාරිශුද්ධිය වන්නට පුළුවන්. ඔවුන් සදාචාරාත්මක කාන්තාවන් වන්නට පුළුවන්. නමුත් ඉස්ලාම් ධර්මයේ එසේ පවසනවා. ඒ තුලින් වෙනත් විපාක තිබෙනවා. එවැනි විපාක වලින් එකක් තමයි ඔය කියපු දේ. මම දැන් මගේ භාර්යාව මූණ වාගෙන හිටියයි කියන්නකො. මම භාර්යාව කියලා තව කාවරිය එක්කගෙන ගියත් කාටද දන්නේ? කාටවත් දන්නේ නැහැ. මගේ දැන් මට පුළුවන්. මට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඉස්ලාම් වල මූණ වාන්න කියලා තියෙන නුඹ මූණ වාපන් කියලා භාර්යාවට අණ කරලා භාර්යාව ගෙදර තියලා තව කාවරිය එළියේ ලොකු කබායක් කළු කබායක් දාගෙන එක්කගෙන එනවා. ආනෙක් කෙනාට එයා භාර්යාවගේ නම කියලා කතා කරයි. නමුත් එතරදී වංචාකාරීත්වයක් තියෙනවා. ඒ වංචාකාරී බව ඉස්ලාම් ධර්මයේ කවදාවත් අනුමත කරන්නේ නැහැ. නබි නායකතුමා මෙවැනි වංචාකාරී ව්‍යාජ කූටෝපක්‍රමයක් ඉස්ලාම් ධර්මයේ නමින් හඳුන්වලා දෙන්නේ නැහැ. ඒ වගේම නොයෙකුත් අය වැරදි කරන්න පාතාල කල්ලි නායකවරු පවා මේ මූණු ආවරණය යොදාගත්තා. ඔවුන්ගේ පොලිසියේ නීතියේ රැහෙනෙන් ආරක්ෂා වන්නට. ඒව අපට අනුමත කරන්නට බෑ. ඉස්ලාම් වල තියෙනවා නම් මම කියනවා මේ හේතුව නිසා තියෙනවා කියලා. නැති දෙයක් නිසා ඒක වෙනත් පාර්ශවයකට අදාළ දෙයක් නිසා අපට අදාළ නැහැ. නමුත් වර්තමානයේ කාන්තාවන් බොහෝම පරිත්‍යාගශීලීව ඔවුන් ඉස්ලාම් ධර්මයේ වෙනුවෙන් පරිත්‍යාගයක් සිදු කළ යුතුයි කියලා අනිත් කාන්තාවන්ට වඩා යම්කිසි උසස් භාවයකින් තමයි මේ දේ කරන්නේ. නමුත් ඔවුන් කරන ක්‍රියාව ඉස්ලාම් ධර්මානුකූල ක්‍රියාවක් නෙමෙයි. அஸ்ஸலாமு அலைக்கும். வலைசலாம். நான் வந்து மதுரை விடப்பிடமா கொண்டிருக்கேன். சரி. ஆனால் இந்து சரி. இதுல வந்து இஸ்லாத்துக்கு வந்திருக்கிறோம். சரி. இஸ்லாத்துக்கு வந்திருக்கேன்னு சொன்னா இஸ்லாம் லவ் பண்ணி முடிச்சோம். அவங்க பெஸ்ட்டுக்கு முடிக்க போறப்ப சொன்னாங்க நீங்க இஸ்லாத்துக்கு வந்தா தான் முடிப்போம். இஸ்லாத்துக்கு நாங்க பள்ளி மூலியமா கொஞ்சம் இப்படி பேசு. இல்ல இப்படி பள்ளி மூலியமாக களிமா சொல்லி பள்ளிக்கு எடுத்தாங்க. பட் மற்ற விஷயங்கள் செய்யலைன்னு சொன்னாக்க மற்ற விஷயம் தட்டுப்பாடு ஆகி அதுக்கு பிறகு நாங்கள் ரெஜிஸ்டர் பண்ண ஆகப்ப சொல்லி முடிச்சு கொண்டு பெஸ்ட் போய் நான் வந்து இப்போ 10 வருஷம் ஆகும். நான் கேட்குறதுக்கு பெஸ்ட் போய் நான் கேட்குற சில கேள்விகள் இருக்கு. பெஸ்ட் உங்கள்ட்ட தொழுகை அப்படிங்கிறதுக்கு அர்த்தம் இல்லை. என்னத்துக்கு தொழுகையின் அர்த்தம் என்ன? ප්‍රභූදේවා ශ්‍රීදේවිලයි ප්‍රභූදේවලයි අපේ වැඩසටහන දෙමළ ප්‍රාන්තයෙන්ම සම්ප්‍රාප්ත වෙන ප්‍රභූදේවා සහෝදරයා. ඔහු ඉස්ලාම් ධර්ම පවා වැළඳගෙන තිබෙනවා. වසර 10ක කාලයක් වෙනවා. නමුත් මුස්ලිම් ප්‍රජාවත් එක්ක උට තියෙන සම්බන්ධතාවය බොහොම අඩුයි. සිංහලතන සොලිට තමුල්ලා වර. ඉස්ලාම් ධර්මයත් එක්ක තිබෙන සම්බන්ධතාවය බොහොම අඩුයි. ඒ නිසා තව වෙනතුරු ඉස්ලාම් ධර්මානුකූලව සිද්ධ වෙ යුතු යම් දේවල් පවා ඔහුට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ කියලා කියනවා. එතනිනුත් තුවා දක්වනු ලබන්නේ අපේ මුස්ලිම් ජනතාවගේ ඒ තියෙන සහ සම්බන්ධතාවය තමයි. කෙතරම් දුරට සහ සම්බන්ධතාවයක් අපි පවත්වාගෙන ඉන්නවද? අපේ සමාජයේ මේත් වෙනස් විය යුතුයි. විපර්යාසයක් සිද්ධ විය යුතුයි. මුස්ලිම් නොවන සහෝදරයෙක් ඉස්ලාම් ධර්මය අවබෝධයෙන් වැළඳ ගත්තා නම් මිල මුදල් වලට නොව වාසිතකා නොව ආත්මාර්ථය උදෙසා නොව අවබෝධයෙන් ඉස්ලාම් ධර්මය වැළඳ ගත්තා නම් ඒ සහෝදරයාගේ ධාර්මික දැනුම පෝෂණය කරන්න වර්ධනය කරන්න ඔහුව එම ධර්මය ක්‍රියාත්මක කරවන්න ඉස්ලාම් වල එක්කෙනෙක්ව අරගන්න එකේ තේරුම
මුස්ලිම් ජනගහනය වැඩි කරන එක අපි වැඩි වෙගෙන තමයි ඉන්නේ. අපි වර්ධනය ලෝකේ කෝටි 800න් 200ක් කියන්නේ අතරින් එකක්. ලෝකේ කොහේ අතර දෙනෙක් හිටියත් එක මුස්ලිම් කෙනෙක් ඉන්නවා කියන එකයි අර්ථය. අපේ ජනගහනය වැඩි කරන එක කිසිම අර්ථයක් නැහැ. අපට අවශ්‍ය ධර්මයේ ඇසිරෙන්නෙක් බිහි කළ යුතුයි. ධර්මය අවබෝධ කරගන්නෙක් බිහි විය යුතුයි. නිකම් අය එකතු වීම තුලින් ඉස්ලාම් තවදුරටත් පළුදු වෙයි. තවත් පරිහානියටපත් වෙයි. ඒ ක්‍රමේ නැති කරන්න මුස්ලිම් ආධ්‍යාත්මික නායකවරු මෙවැනි අය පිළිබඳව තොරතුරු රැස් කරලා ඔවුන්ගේ තත්වය මොකක්ද? ඔවුන් ආගමට ආපු හේතුව මොකක්ද? ඔවුන් අප සමග පවත්වන්න බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය මොකක්ද? ඔවුන්ට අපි පිට විය ඇති ආකාරය මොකක්ද? අපිට බෑ ඔවුන්ට ගෙවල් මේ ඉඩම් කඩම් ඔක්කොම අරන් දීලා යාන වාහන අරන් දීලා ඒවා කරන්න අපිටත් නෑ ඕවා. අපිටත් නෑ. ඒ වගේ ලොකු යාන වාහන. ඒ නිසා එවැනි ආර්ථිකමය වශයෙන් සුළු සුළු උදව් පදව් සිදු කර හැකි. නමුත් යම්කිසි සීමාවක් තිබෙනවා. ඒට වඩා අපිට අවශ්‍යයි ආගමික දැනුම. ඔහු ආගම තුල පවත්වා ගත්තේ. ඔහු අහනවා සලාතය කියන්නේ මොකක්ද කියලා. මුස්ලිම්වරයෙක් වුණාට පස්සේ අපට පැවරෙන ප්‍රධානතම වගකීම තමයි දිනපතා අපි 5 වතාවක් දෙවියන් නැමදිය යුතුයි. අලුයම කාලේ, මධ්‍යාහන කාලේ, හවස් කාලේ, ඉරු බැස යාමෙන් පසුව රාත්‍රී කාලේ නැවතත් 5 වතාවක් අපි දෙවියන් යාඥා කළ යුතුයි. ඒ යාඥා කිරීමේ ක්‍රමය මොකක්ද කියන එක ඒ සහෝදරයාට උගන්වලා දීලා නැහැ කියන්නේ මමත් පිළිගත යුතුයි. අපේ තියෙන අඩුපාඩුව අපි ඒව निराකරණය කරගත යුතුයි. ඔබ සහෝදරයා ඔබගේ විස්තර ලබා දෙන්න ඒවට අවශ්‍ය දේවල් මොකක්ද කියන එක අපි පැහැදිලි කරන්නම්. සලාතය කියලා කියන්නේ ඉන්න සලාත තන්හා අනිල් ෆහ්සායි වල් මුන්කර්. සලාතය යාඥාව කියන්නේ අශිෂ්ට සම්පන්න ක්‍රියාවන් හා පාපකාරී ක්‍රියාවලින් බලක්වන යාඥා ක්‍රමයක්. අපගේ සිත එක්තැන් කරලා දෙවියන් හමුවේ සිටගෙන දිනකට 5 වතාවක් අපි නම දිනකොට ඒ දෙවියන්ව සිහිපත් කරනකොට අපේ මනස එක්තැන් වෙනවා. යම් කිසි ආකාරයක භාවනාවක් අපි මනස එක්තැන් කරගන්නවා. ඒ දේව යාඥාවට අපි යොමු වීමෙන් සිත පිරිසිදු කිරීමක් කරනවා. අනුන්ට යාපත කරන මානසිකත්වයේ අදා ගන්නවා. ඒ වෙනුවෙන් දිනකට අනිවාර්යයෙන්ම අපි රකාත් 17ක් 5 වතාවක් අපි දෙවියන් යාඥා කළ යුතුයි. එම යාඥාව අපගේ ජීවිතය පිරිසිදු කරන දෙයක් කියලා ඉස්ලාම් ධර්මයේ පවසනවා. අපව පිරිසිදු අපි යාඥා කිරීම තුළින් දෙවියන්ගේ තේජස බලය මහිමය වැඩි වෙන්නේ නැහැ. අපි යාඥා නොකරුවොත් දෙවියන්ගේ තේජස ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ වැඩි වෙනවා මිසක් අඩුවන්නේ නැහැ. නමුත් දෙවියන් අපට මේ පණවා තිබෙන්නේ අපි ආධ්‍යාත්මිකව පරිපූර්ණ වන්නට, පෝෂණය වන්නට, වර්ධනය වන්නට. එම යාඥාව නිසි පරිදි ඉටු කළ යුතුයි. ඒ සඳහා ඉගැන්වීම මොකක්ද කියන එක ඔබට අපි ලබා දෙන්නම්. எங்களோட ஒரு சகோதரர் பிரபு தேவா இஸ்லாத்தை தழுவி 10 வருஷம். அவருக்கு இன்னும் தொழுகை என்றால் என்ன எங்க சமூகம் கற்றுக் கொடுக்கல. இலங்கையில 54 முஸ்லிம் சிவில் அமைப்புகள் இருக்கிறார்கள். கிட்டத்தட்ட 15க்கும் மேற்பட்ட தௌஹீத் அமைப்புகள் இருக்கிறார்கள். பல பிரிவுகள் இஸ்லாத்தின் பெயரால் பிரிந்திருக்கிறார்கள். ஆனா ஒரு இந்து சகோதரன் ஓரிரை கொள்கை தான் சரி என்று இஸ்லாத்துக்கு வந்திருக்கிறார். அவருக்கு இஸ்லாத்துல வழிகாட்டல் நாங்க இன்னும் கொடுக்கல. எவ்வளவு மட்டமான, ரொம்ப கீழ்த்தரமான, சமூக பொறுப்பற்ற, இஸ்லாமிய மார்க்கத் மீது பற்றில்லாத, பற்றற்ற ஒரு நிலையில நாங்க இருக்கிறோம். இதுல மாற்றங்கள் வரணும். அப்ப நாங்க இது போன்ற சகோதரர்களை நாங்க அரவணைக்கணும். வாரவங்களுக்கு 3 வீல் வாங்கி கொடுக்கிறதும் வீடு கட்டி கொடுக்கிறதும் இல்ல நம்முடைய நோக்கம். அப்படி வர வேண்டிய அவசியமும் இல்லை. யாரும் புரிஞ்சு வந்தாங்கடா அல்லது ஏதாவது ஒரு காரணத்துக்காக வந்திருப்பாங்க. இந்த விஷயம் நல்லா இருக்குது இஸ்லாத்துல, அதை புரிஞ்சு நான் வர்றேன் எட்டு வந்திருந்தா அத்தகைய சகோதரர்களுக்கு நாங்கள் உதவிக்கரம் நீட்டுவதில்லையா? குறைந்தபட்சம் ஐவேள தொழுகை என்னவென்றும் அவருக்கு விளக்கம் தெரியாத அளவுக்கு அவர் ஓரங்கட்டப்பட்டிருக்கிறார் என்றால் நாங்க எந்த அளவுக்கு சமூகத்தில் நாங்க அமைப்பா செயல்படுற என்ன அர்த்தம் இருக்குது? ஒரு சமூக சிவில் அமைப்பாக நாங்க நடந்து கொள்றதுல என்ன அர்த்தம் இருக்குது? எதுக்கு இந்த அமைப்புகள் எல்லாம்? இது போன்றவர்களுக்கு நாங்கள் உதவிக்கரம் நீட்டாமல், வழிகாட்டல் கொடுக்காமல் நாங்கள் அமைப்பு நடத்துறதுல அர்த்தமும் இல்லை. எல்லா சிவில் அமைப்பையும் மூடி போடுங்கடா. நீங்களும் ஒண்ணு புரிஞ்சுக்கணும். நீங்க இஸ்லாத்துக்கு வந்தீங்கன்னா யாராவது ஒரு அமைப்புக்கு போயிட்டு நான் அடுத்த கட்டம் என்ன பண்ணணும், நான் என்ன செய்யணும், இஸ்லாத்தை எப்படி நான் படிக்கணும் என்றதை கேட்கணும். எங்களோட சமூகத்துல எல்லாரும் கைவிட மாட்டாங்க. இப்படி வந்தா ஒருத்தர் கைவிட்டாலும் 10 பேர் கைவிட்டாலும் 11வது ஒருத்தன் வருவான். என்ன செய்யணும்? சொல்லணுமா? நோம்பு பிடிக்கணுமா?
என்ன வழி பண்ணணும் என்ற ஒரு வழிகாட்டல பண்ணுவாங்க. நீங்களும் அதை தெரிஞ்சுக்கொள்ளணும். நீங்களா முன் வந்து நான் இப்படி இஸ்லாத்துக்கு, நீங்க வேற சமூகத்தை சேர்ந்தவர், நாங்களா போயிட்டு பிரபுதேவா முஸ்லிமானவரை நீங்க கண்டுபிடிக்கலாம், யார்கிட்ட நெத்தில எழுதி இல்ல. அப்ப நீங்க பிரபுதேவா இஸ்லாத்துக்கு வந்திருக்கிறார்ன்றது பிரபுதேவா சொன்னாதான் தெரியும். நீங்க சபைக்கு வந்து நீங்க சொல்லும் வரைக்கும் எங்களுக்கும் தெரியலையே. அந்த மாதிரி நீங்க முன் வந்து அப்படி எங்களோட கை கோர்த்து கொண்டால் அப்ப தாராள மனசோட என்ன செய்வாங்க, முன் வருவார். இந்த எங்களோட சபையில் இருக்கிறார் ஒரு கிறிஸ்தவ பாதிரியராக இருந்த, பௌத்த மதகுருவாக இருந்த, மௌலவிமார்களுடைய தரத்தில் அரபு படித்த ஒரு மதகுரு இருக்கிறார். இஸ்லாத்துக்கு வந்தவர் அப்துல் ரஹ்மான் அவர்கள், சல்மான் அவர்கள். கிறிஸ்டியானி பூஜகவரே, ಹಿಂದೂ ಆಗಮ ಸಂಬಂಧೇನ್ ಪ್ರಬಲ ದಣುಮಕ್ತಿಬಿನ ಪುದ್ದಲೆ ಮೌಳವಿ ವರುಂಗೆನ್ ಉಪರಿಮ ಅನಾಬಿ ಭಾಷಾව පිළිබඳව දැනුමක් තිබෙන පුද්ගලයෙක් මෙන්න ඉන්නවා පූර්වාදර්ශමක් චරිත. දැන් සාම් ගතිකව ඉස්ලාම් දාම තම ජීවන සැලැස්ම වශයෙන් පිළිගෙන අනුගමනය කරගෙන ජීවත් වෙනවා. අවරෝධ එங்களுக்கு எப்படி தொடர்பு ஆச்சு, அப்படி கோவில் සම්බන්ධතාවය ඇති උනේ. ඒ සම්බන්ධතාවති දැනුම ගුවමාරුව ඔව්ව විනාඩි 5ක් මම කතා කරවන්න සලස්සන්න. ඔහුගේ කතාව බලන්න අහන්න. ஏத்துவின் தேரை தனுமோகமாறு அறிவை பகிர்வதுதான் முக்கியம். அந்த அறிவை பகிர்ந்து கொள்வதற்கு நீங்க தொடர்பாகணும். தொழுகை என்று சொல்வது நீங்கள் முஸ்லிமானால் கட்டாயமா செய்ய வேண்டிய ஒரு கடமை. 5 நேர தொழுகை, 17 ரக்காத்துகள் நீங்கள் கண்டிப்பாக தொழுதே ஆக வேண்டும். அந்த கடமையை நீங்க நிறைவேற்றினீங்கன்னா உபரியான வணக்கங்கள்ல ஈடுபடலாம். அப்ப இந்த கடமை எதற்காக சொன்னா, இன்ன ஸலாத்த தன்ஹா அனில் ஃபஹ்ஷாஇ வல் முன்கர், தொழுகை மானக்கேடான காரியங்களை விட்டும் தீமைகளை விட்டு உங்களை பாதுகாக்கும். இறைவனை பாதுகாக்கிறதுக்கு இல்ல தொழுகை, எங்களை பாதுகாக்கிறதுக்கு தொழுகை. எங்களோட உள்ளத்தை பக்குவப்படுத்தி ஒருமுகப்படுத்தி இறைவனை பற்றி நினைத்து கொண்டு காலையிலும் பகல் நேரத்திலும் சாயங்காலமும் சூரியன் மறைந்ததற்கு பிறகும் இரவு நேரத்திலும் இறைவனை நாங்கள் வணங்குகின்ற நேரத்தில் உள்ளத்தை நாங்கள் தூய்மைப்படுத்திக் கொள்ளலாம், பக்குவப்படுத்திக் கொள்ளலாம். அந்த பக்குவப்படுத்துதலை தான் இந்த தொழுகை மூலம் இஸ்லாம் எதிர்பார்க்குது. தொழுவதனால் அல்லாஹ்வுடைய ஆற்றல்கள் சக்திகள் எல்லாம் கூட போவதென்றதில்லை, தொழாததனால் அது குறைய போறதும் இல்லை. இறைவன் தேவைகள் அற்றவன். நாங்கள் தொழுவது எங்களுடைய மனசை பாதுகாத்து இறைவனுக்கு நாங்கள் அடிமைகள் என்பதை நிறுவக்கூடிய விதத்தில் நாங்கள் செய்யற ஒரு வழிபாடாக இருக்குது. அது சம்பந்தப்பட்ட வழிகாட்டல்கள் மேலதிகமான உங்களுடைய விவரங்கள் எல்லாம் இன்ஷா அல்லாஹ் நம்முடைய நிர்வாகி ஒருவர் இருக்கிறார், அவர் தொடர்பு கொள்வார். தொடர்பு கொண்டு உங்களோட பேசிக் கொள்வார். இன்ஷா பண்ணிக்க வேண்டும். இன்னொன்று இருக்கு, நான் வந்து அதுக்கு வந்து நான் ட்ரை பண்ணாம இல்லை, எல்லாம் ட்ரை பண்ணிட்டேன். 3-4 இடத்துக்கு போயிட்டேன். பள்ளி மூலியமா போனேன். ஊட்டாக்கள் செய்யணும், ஊட்டாக்கள் வழிநடத்தணும். இப்போ நான் இஸ்லாத்துக்கு வந்தேன்னு சொன்னா ஊட்டாக்கள் வழிநடத்தல் தான் எனக்கு தேவை. நான் இஸ்லாத்துக்கு வந்து டக்குன்னு எனக்கு எல்லாம் தெரிஞ்சு கொள்ள இயல. ஊட்டாக்கள் வழிநடத்த இப்ப இப்படி செய்யும், இதெல்லாம் செய்யும், இப்படி பள்ளிக்கு போகணும், இந்நேரம் தொடர்பு கொள்ளணும், அதெல்லாம் சொல்லணும். எந்த வீட்டுல அதெல்லாம் முடியும். சரி சரி, நம்முடைய தரப்புலயும் ஒரு தப்பு நடந்திருக்குது. என்னன்னு சொன்னா, இஸ்லாத்துக்கு இப்படி பகிரங்கமா வர்றவங்களுக்குரிய ஒரு வழிகாட்டல் மையம் இல்லை. அதை நாங்க இன்ஷா அல்லாஹ் ஏற்படுத்துவோம். இறைவன் அருள் புரிந்தால் ஒரு தனி வழிகாட்டல் மையத்தை ஏற்படுத்தி யார் இஸ்லாத்துக்கு வர்றாங்களோ அவங்களோட தகவல்கள் எல்லாத்தையும் சேகரித்து தேவையான மார்க்க விளக்கங்களை, தேவையான குடும்பத்துக்கு இல்லை எல்லா விதமான வழிகாட்டலையும் தரலாம். இன்ஷா அல்லாஹ் அதை செய்யலாம். அந்த குறைபாடு இருக்குது. ஆனா நீங்க இப்ப பள்ளியை தானே நாடி இருக்கிறீங்க, அந்த பள்ளியை தாண்டி ஒரு சில வேலைகள் பண்ணணும். நீங்க போகலாம். என் மாமனார் இருக்காரு, மாமனார் இப்ப இறந்து போயிட்டாரு. அவர் கூட்டு போனார், அவர் கூட்டு போய் செஞ்சாரு. பள்ளி மூலியமா அவங்க வர சொன்னாங்கன்னு சொன்னா எனக்கு இடம் தெரியாதுன்னு தெரியாது, அவளுக்கு ஏது அவருக்கு பேச. சரி சரி, அதை நாங்க சரி செய்வோம். தொடர்பு. 2வது, நீங்க இப்ப இஸ்லாத்துல வந்து பெண்கள் வந்து இப்ப நீங்க முகத்தை மூடுனா தவறு. அது மத்தவங்களுக்கு போனாலும் இஸ்லாத்துல வந்து முந்தானி சொல்றது அது போடுறதுக்கான கட்டாயமானு கேக்குறீங்களா? கட்டாயம் என்ன அது போடுறீங்க, எதற்காக போடுறீங்க? பிரபுதேவோட 2வது கேள்வி என்னன்னு சொன்னா, முஸ்லிம் பெண்கள் ஏன் ஒரு முக்காடு போடணும், முகம் மூடுறது இல்ல, முக்காடு ஏன் போடணும்னு கேக்குறாங்க. சரி சரி, இஸ்லாத்துல அது ஒரு கட்டாய கடமை, கட்டாயம் தான், கட்டாயமா போடணும். 24வது அத்தியாயத்துல 31வது வசனத்துல இறைவன் சொல்கிறான், பெண்கள் தங்களுடைய மார்பகங்கள் மீது, நெஞ்சின் மீது சிமார்களை, முக்காடுகளை போட்டுக் கொள்ள வேண்டும் என்று இஸ்லாம் சொல்லுது. முக்காடு போடணும். நாங்க எதுக்கு பெண்கள் போடணும் என்றா, பெண்கள் வந்து ரசனைக்குரியவர்கள், ஆண்களால் ரசிக்கப்படக்கூடியவர்கள். ஒரு ஆம்புல மேலே உடம்புக்கு இடுப்புக்கு மேல ஆடை இல்லாம இந்த மண்டபத்துக்கு கூட வந்து போகலாம். அதை பெண்கள் பார்த்து அப்படியே மயங்கி விழுவாங்கன்றது ஒண்ணு இல்லை.
கண்டாவி ஒருத்த வந்து போறான், டிஷர்ட்டையாவது போடலண்டுவாங்க. இதே வந்து ஒரு பொம்பளை வந்தா உள்ள எல்லாரும் என்ன செஞ்சிருவான், அப்படியே குழம்பி போய் நின்றுவான். இது என்னடா இது, அந்த பொம்பளைக்கு நிம்மதியா வெளியே போக கிடைக்குமா? மேல ஆடை இல்லாம ஒரு பொம்பளை வந்து போறா, இருக்க இயலா. இப்ப இயல்பா என்ன விளங்குறோம், ஆண்களை விட பெண்கள் அதிகமாக ஆடைகள் அணிய வேண்டும். ஆடைகள் பெண்கள் அதிகமா அணிஞ்சாலும் இன்றைக்கு பெண்கள் ஆடைகளை அணிகிறாங்க. ஆடைகள் என்ற பேர்ல எப்படியோ உடம்பு வெளிக்காட்டுறாங்க, தன்னுடைய அங்க அவயவங்களை வெளியே காட்டி ஆண்களுடைய கவர்ச்சியை பெற்றுக்கொள்றதுக்கே பாக்குறாங்க. இது வந்து நம்முடைய பார்வையில கோளாறுவாங்க. பாக்குறத ஒழுங்கா பாருண்டு, ஒழுங்கா பார்ப்பான் தான், எவ்வளவு நாளைக்கு ஒழுங்கா பார்ப்பான்னு கேட்கிறேன். ஒழுங்கா பார்ப்பான், பெண்களை ஒழுங்கா பார்ப்பான், எத்தனை நாளைக்கு? காலாகாலமும் ஒழுங்கா பார்க்கணும் என்றா பெண்கள் எக்ஸ்ட்ராவாக ஒரு முந்தானையா போட்டுக்கோங்க. இந்து சமூகத்துல இந்த கலாச்சாரம் இருக்குதா இல்லையா? இந்த ஒரு இந்து சகோதரி வந்திருக்கிறாங்க, முக்காடு போட்டுதான் இருக்கிறாங்க. அந்த காலத்துல இருந்து அந்த முக்காடு முறை இந்து சமூகத்திலயும் இருந்துச்சு. இப்ப கொஞ்சம் குறைஞ்சி இருக்குது, ஸ்டைல் மாறி இருக்குது. ஆரம்பத்துல மொத்தமாவே மறைச்சு கொண்டுதான் இருந்தாங்க பெண்கள். சிங்கள சமூகத்துல கூட மாத்தரஹாமின் கம்பெரலிய கதை கேட்டிருப்பீங்க, கம்பெரலிய. அதுல மாத்தரஹாமின் ஒருத்தரை காட்டுவாங்க, இவ்வளவு நீளமான சட்டை அணிவாங்க. சட்டை சாரிக்கு சட்டை கை நீட்டமா இருக்கும், அவ்வளவு மரியாதையா. தொப்புள் விளங்காது, வயிறெல்லாம் மறைச்சு இருப்பாங்க. இப்ப பொம்பளை உடுத்தா தொப்புள் விளங்கும். இந்த சினிமா எடுக்கிறவங்க எல்லாம் சரியா ஜூம் பண்ணுவான், குறிய பார்த்து தொப்புளை பார்த்து அப்படியே ஜூம் பண்ணி காட்டுவான். எந்த சினிமா கூத்தாடிய காட்டினாலும் பெண்களை காட்டும் போது உடல் உறுப்புகளை காட்டுவான். அதுல குறிப்பா எங்க காட்டுவான், நெஞ்சு பகுதியை தான் காட்டுவான். அப்ப ஆண்களுடைய இயல்பான பலவீனம். நிறைய பெண்களோட கண்ணை பார்த்து பேசுவானா, நெஞ்ச பார்த்து பேசுவானா? ஓப்பனா பேசுறேன்னா கண்ணை பார்த்து பேச மாட்டான். மனுஷன் யாரை எங்க பார்த்து பேசணும், கண்ணை பார்த்து தானே பேசணும். அப்ப இந்த மாதிரி பார்வையில கோளாறு இருக்கிறதுனால ஆண்களோட இயல்பான மனநிலை 40 வயசு வர காட்டிலும் ஆம்பளை வந்து உஜார் இருந்து 40ஓட உஜார் இல்லாம போவாது. பெண்கள் 40 முட்டும் ஒரு மாதிரி வருவாங்க, 2-3 புள்ளைகளை பெற்றோன்னா அப்படியே இடுவ பிடிக்க ஆரம்பிச்சான்னு அவ்வளவுதான் கதை. சுகர் பிரஷர் ரெண்டுவா அப்படியே வீட்டுல கிடப்பான். அதுக்கு போற மாப்பிளுக்கு ஒழுங்கா உடுக்கவே மாச்சலண்டுவா. இருக்கிற ஏதாவது ஒரு உடுப்பை போட்டு கொண்டு போன நினைப்பாலே தவிர அந்த ஸ்டைல் பண்றதெல்லாம் அப்படி குறைஞ்சிடும். ஆம்புல நம்ம மத குருவா இருந்தவர் கூட இப்போ கல்யாணம் பண்றீங்களா கேட்டா ஓகே தான் சொல்லுவாரு, இல்லையா சொல்ல மாட்டாங்களா? எனக்கிட்ட கேட்டாலும் ஓகே தானே சொல்லுவேன். அதுக்கு சூழ்நிலை இருக்குதான்னு பாக்குற வேற விஷயம். எல்லா ஆண்களும் அந்த ஒரு மனோநிலையில் தான் இருக்கிறார்கள். அப்ப அதுக்கேற்ற மாதிரி பெண்கள் நாங்க ஒழுங்கா இருக்கணுமா இல்லையா? அதுக்காக எக்ஸ்ட்ராவா ஒரு துணியை போட்டு மறைச்சுக்கோங்க, இல்லைன்னா உங்களுக்கு ஆபத்தாகிரும். ஒரு நாள் இல்லாவிட்டால் இன்னொரு நாள் ஆபத்தாகிரும். முழுசா மறைச்சு போற பொம்பளையே கடத்தி கொண்டு போறான், முழுசா மறைச்சு போற பெண்களையே கடத்தி கொண்டு போறான். வாய்ப்பு கிடைச்சா கடத்திடுவான், வாய்ப்பு கிடைச்சா பயன்படுத்திடுவான். குடும்பத்துக்குள்ள பிரச்சனை வருது. அதை எல்லாத்தையும் தாண்டி இறைவன் அந்த இறை விசுவாசத்தோட இறை அச்சத்தோட பெண்கள் கற்பொழுக்கத்தை பேணுவதற்கு இந்த முக்காடு தேவை. அதுக்காக இஸ்லாத்துல கட்டளை இருக்கு. ಯಾರ ಅಮತರ ಸಲುವಗೆ ನಹುವೆ ಮೊಟ್ಟಕ್ಕಿಲಿಯಗೆನ ಇಸ್ಲಾಂ ಧರ್ಮೇ ಅವಧಾರಣೆ කරලා තියෙනවා කියන එක මම විස්තර කරනවා. එසේනම් මෙම ඉස්ලාම් ඇඳීමක් පැනේට පිළිතු වැඩසටහන අපි මෙතනින් හිමා කරගන්නවා. මෙම වැඩසටහනේ ඊළඟ අවස්ථාව වශයෙන් ප්‍රථමයෙන්ම මෙම වැඩසටහනට සහභාගී වුණු සියලුම මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා. ඔබ ඉවසීමෙන් මෙතෙක් වෙලා මෙම සභාවේ රැඳී සිටියාට. ඊළඟට මෙවැනි වැඩසටහන් වලට අපි කාල වේලාව වෙන් කිරීම කාලීන අවශ්‍යතාවයක් නිසා තමයි අපි මේ වැඩසටහන ප්‍රමුඛස්ථානය ලබා දීලා ඒක සිද්ධ කරේ. එහිදී යම්කිසි අපහසුතාවයක් ඔබට සිදු වී තිබෙනවා නම් ඒ පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර අනාගතයේදී අපත් සමග මෙවන් වූ සුහද සාකච්ඡාවලට සජීවීව සහභාගී වීමෙන් ජාතීන් අතර ඇති වී තිබෙන විරසකය ඉවත් කර සැබෑ ශක්තිමත් සාජීවනයක් සමගියක් ගොඩනගන්නට සියලු දෙනාම එකමුතුවෙන් එක්සත්ව හා එක්සිත්ව අතහිත දිය යුතුයි කියලා ඔබ සියලු දෙනාටම පවසමි. මෙම ඉස්ලාම් ඇඳීමක් පැනේට පිළිතුරු වැඩසටහන මෙතනින් මා නිමා කරගන්නවා. ඔබ සැමට ස්තුතියි. වාහිරු දවවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.